හරි එහෙනම්. එතකොට අපි අන්තිමට කතා කරලා තියෙන්නේ ලොජික් ගේට් පාඩමේ. කියන්නේ දැන් එකෙන් හතරෙන් එකක්වත් දැන් අපි දැනට ඉවර කරලා නැහැ. පොඩි කොටසක් කරලා තියෙන්නේ. මේ දැන් ලොජික් ගේට් පාඩම ගත්තට පස්සේ විනාඩියක් දෙන්න. හරි ගොල්ලෝ. දැන් එතකොට මේ අපි අවසානයේ කතා කර කර ඉඳලා තියෙන්නේ ලොජික් ගේට් පාඩමේ මූලිකම කොටස් ටික ඉවර කරලා තියෙන්නේ. කියන්නේ මූලිකම ගේට් ටික ඉවර කරලා තියෙන. දැන් අපි පාඩමෙන් හතරෙන් එකක්වත් මේ වෙද්දි ඉවර කරලා නැහැ. ඒ නිසා අපි ස්පීඩ් කරගෙන යන්න ඕනේ මේ පාඩම. හරිනම් දැන් අපි ප්ලෑන් කරන් හිටිය විදිහට නම් මේ වෙද්දි මේ පාඩම ඉවර කරලා තියෙන්න ඕනේ අපි. ඒ කියන්නේ අවසාන අදියරේ ඉන්න ඕනේ. අවුරුදු ඇවිල්ලා ඒවත් එක්ක පොඩ්ඩක් වෙනස් වුණා. හරි. අද අපිට කතා කරන්න තියෙන්නේ එතකොට දැන් මූලික කොටස් ටික අපි කතා කරා. ඒ කියන්නේ මූලික තාර්කික ద్వාර ටික හරි. මෙන්න මේ ලොජික් ගේට් පාඩමේ තියෙන අපේ පාඩම තාර්කික ద్వාරනේ. මෙන්න මේ පාඩමේ තියෙන පළවෙනි කොටස. ඒ කියන්නේ මූලික තාර්කික ద్వාර. මූලික තාර්කික ద్వාර කියන කොටස මේ වෙද්දි අපි කතා කරලා ඉවරයි. දැන් අපිට අද කතා කරන්න තියෙන්නේ සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර. මෙන්න මේ සංයුක්ත තාර්කික ద్వාර කියන කොටස තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලා දැන් අපි කලින් ඉවර කරපු පාඩම එහෙම දැන් ඔයාලා සම්පූර්ණ ඉවරයි නේ පාඩම. රෙකෝඩින් එහෙම තියෙනවා බලන්න. ඒ පාඩමේ දැන් ඔයාලට මම කියලා තියෙනවා ප්‍රශ්න කරන්න වෙනම පොතක් වෙන් කරලා තියාගන්න කියලා. ඒ කියන්නේ ඔයාලගේ A level papers වල තියෙන MCQ ඒ වගේ දේවල් දැන් මම දානවා ඉස්සරහට. මට මතක් කරන්න මම මොඩියුල් questions ටිකක් දාන්න ඔයාට. ඒ ටික කරන්න මම ඔයාලට කිව්වා නේද මේ මොකද්ද A level pass papers වල තියෙන ප්‍රශ්න අරගෙන කරලා මට PDF කරලා දාන්න කියලා. මට දැන් තමයි මතක් වුනේ. ඒ ටික කරලා දාන්නේ. මම බල්ලා කියන්න මොනවද අමාරු කොටස් තියෙනවනේ ඒ ටිකත් කියන්න මම ඒ ටික හදලා දෙන්නම් ඔයාලට. අනිවාර්යෙන් දාන්න. එතකොට මේ දාගන්න අද මාතෘකාව සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර. අපි මේකට කියනවා combination logic gate. සංයුක්ත තාර්කික ద్వාර කියලා මාතෘකාව දාගන්න. සංයුක්ත තාර්කික ద్వාර. අපි මේකට කියනවා combination logic gate. combination logic gate. සංයුක්ත කියන්නේ තව එකක් බද්ධ වෙලා හැදිලා තියෙන logic gate කියන්නේ මොනවද? අන්න ඒක තමයි සරලම අයිඩියා එක. හරිද? දැන් ඔයා මේ වෙද්දි දන්නවා මූලික තාර්කික ద్వාර ටික ඔයා මේ වෙද්දි දන්නවා. මොනවද මූලික තාර්කික ద్వාර? පළවෙනි එක AND gate එක, දෙක OR gate එක, තුන NOT gate එක, හතර XOR gate එක. ඔය ටික තමයි මූලික තාර්කික ద్వාර කියන්නේ. හරිද? දැන් එතකොට සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ දැන් අපි මූලික තාර්කික ద్వාර තියෙනවානේ. මොනවාද? මම දැන් කිව්වා වගේ AND gate එක, OR gate එක, NOT gate එක, XOR gate එක. හරි. මේවට අපි කියනවා මෙන්න මේවට මූලික තාර්කික ద్వාර. මේ වෙද්දී අපි මේ ටික ඉගෙන ගත්තා. මූලික තාර්කික ద్వාර. මේ විදිහ අපි මේ ටික කතා කරලා ඉවරයි. හරි. දැන් සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ මෙන්න මේ මූලික තාර්කික ద్వාර හතරෙන් හොඳට අහගන්න. මෙන්න මේ මූලික තාර්කික ద్వාර හතරෙන් මෙන්න මේ AND gate එක, එතකොට OR gate එක, එතකොට XOR gate එක කියන මූලික තාර්කික ద్వාර තුන. මෙන්න මේ AND gate එක, OR gate එක, XOR gate එක කියන මූලික තාර්කික ద్వාර තුන
not gate එකත් එක්ක මෙන්න මේ not gate එකත් එක්ක එකතු වෙලා සාද gate වලට තමයි අපි කියන්නේ සංයුක්ත තාර්කික ద్వාර කියලා. මොකද්ද? මෙන්න මේ AND gate එක, OR gate එක, එහෙම නැත්නම් XOR gate එක කියන මූලික තාර්කික ద్వාර තුන මෙන්න මේ not gate එකත් එක්ක එකතු වෙලා හදන gate වලට අපි කියනවා සරලවම මොකද්ද? සංයුක්ත තාර්කික ద్వාර කියලා. හරිද? හරි. පොඩි note එකක් දාගන්න. පොඩි note එකක් දාගන්න. පොඩි note එකක් දාගන්න. සංයුක්ත ద్వාර යනු සංයුක්ත තාර්කික ద్వාර යනු සංයුක්ත තාර්කික ద్వාර යනු සංයුක්ත තාර්කික ద్వාර යනු මූලික තාර්කික ద్వාර වන මූලික තාර්කික ద్వාර වන මූලික තාර්කික ద్వාර වන AND gate එක කමාවක් OR gate එක කමාවක් XOR gate එක AND gate එක OR gate එක XOR gate එක යන මූලික තාර්කික ద్వාර සමග යන මූලික තාර්කික ద్వාර තුන සමග යන මූලික තාර්කික ద్వාර තුන සමග not ద్వාරයේ එක්වීමෙන් not ద్వාරයේ එක්වීමෙන් not ద్వාරයේ එක්වීමෙන් not ద్వාරයේ එක්වීමෙන් සාදනු ලබන not ద్వාරයේ එක්වීමෙන් සාදන ලබන ద్వාර වේ. ద్వාර වේ. හරි. දැන් බලමු කොහොමද මේවා හැදෙන්නේ කියලා. හරි. මෙන්න මෙහෙම. මුලින්ම දැන් ඔන්න මම AND gate එක ගන්නවා. හරි. මෙන්න මේ තියෙන AND gate එක ගන්නවා. මෙන්න මේ AND gate එක not gate එකක් එක්ක එකතු වුණාම හැදෙන සංයුක්ත තාර්කික ద్వාරය මොකක්ද කියලා තමයි අපි බලන්නේ. හරි. ඔන්න දැන් අපේ AND gate එක තියෙනවා. හරි. මේ තියෙන AND gate එක. මෙන්න මේ AND gate එකට not gate එක එකතු වුණාට පස්සේ AND gate එකට not gate එක එකතු වුණාට පස්සේ හැදෙනවලු gate එකක් සංයුක්ත තාර්කික ద్వාරයක් NAND කියලා. NAND කියලා සංයුක්ත තාර්කික ద్వාරයක් හැදෙනවා. දැන් මේකේ මූලික තාර්කික ద్వාරය AND හැදෙන සංයුක්ත තාර්කික ద్వාරය NAND. කොහොමද ඒක උනේ? බලන්න මෙන්න මේ AND gate එක දැන් සරලව ගත්තොත් ඔයාලට තේරෙනවා නිකම්ම දැන් මේ AND gate එකේ ඒ විදිහටම මෙතන තියෙනවා. හරි. not gate එකේ n අකුර AND එකේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. NAND වෙලා තියෙනවා. ඒ කියන්නේ not gate එක එකතු වෙලා කියලා අපි ඔය කියන්නේ NAND gate එක. NAND ద్వාරය. හරි. දෙවෙනි එක බලමුකෝ. මේක අපි වෙන වෙනම කතා කරනවා. මම මේ නිකන් අයිඩියා එකක් දෙන්නේ ඔයාලට. දෙවෙනි එක. දැන් අපේ O gate එක තියෙනවා. O gate එක not gate එකත් එක්ක එකතු වුණාට පස්සේ හැදෙනවලු NOR gate එක. NOR gate එක. ඔන්න දෙවෙනි සංයුක්ත තාර්කික ద్వාරය. O gate එක ඒ කියන්නේ මූලික තාර්කික ద్వාරවල O gate එක not gate එකත් එක්ක එකතු වෙලා හැදෙනවලු NOR gate එක. හරි. ඒකත් හරි. දැන් අපේ තුන්වෙනි තාර්කික ద్వාරය බලමු. සංයුක්ත තාර්කික ద్వාරය. ඒ කියන්නේ XOR gate එක not gate එකත් එක්ක එකතු වෙලා හැදෙනවලු මොකද්ද? XNOR gate එක. XNOR gate එක. මේක මේ තුන තමයි අපිට කතා කරන්න තියෙන සංයුක්ත තාර්කික ద్వාර. හරිද? මෙන්න මේ තුන. මේක ගැන තොනි ඕනනම් මොනවා හරි පොඩි නෝට් එකක් දාගන්න බෝඩ් එකේ තියෙන පොඩි නෝට් එකක් දාගන්න. ලොකු දෙයක් නෑ උතන. විනාඩියක් දෙන්න ඉක්මනට දාගන්න. පොඩි නෝට් එකක් දාගන්න. ඉක්මන් කරන්න. හරිනම් මෙසේජ් එකක් දාන්න හරි කියලා.
දැන් ඕන සංයුක්ත තාර්කික දුවාර ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. හරි. දාගන්න දැන් මාතෘකාව මොකක්ද අපේ? පළවෙනි සංයුක්ත තාර්කික දුවාරය මොකක්ද? නැන් ගේට් එක. නැන් ගේට් එක. හරි. දාගන්න මාතෘකාව නැන් දුවාරය. නැන් ගේට් එක. හරි. නැන් ගේට් එක. මොකද්ද මේකේ සංකේතය? දැන් අපි දන්නවා ඇන් ගේට් එකත් එක්ක මොකද්ද මේක? ඇන් ගේට් එකත් එක්ක නොට් ගේට් එක එකතු වෙලා තමයි මොකක්ද හැදුනේ? නැන් කියන සංයුක්ත තාර්කික දුවාරය හැදෙනවා කියන්නේ. හරි. ඒක දැන් අපි දන්නවා. හරි. දැන් බලමු මේකේ සංකේතය කොහොමද එන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා ඇන් ගේට් එකේ සංකේතය දන්නවා. මෙන්න මේ විදිහේ සංකේතයක් තමයි ඇන් ගේට් එක තියෙන්නේ. හරි. ඇන් ගේට් එකට මොකක්ද එකතු වෙලා තියෙන්නේ? මූලික තාර්කික දුවාරවල නොට් දුවාරය එකතු වෙලා තියෙනවා. ඒක එකතු වුණාට පස්සේ මොකක්ද හැදිලා තියෙන ගේට් එක? නැන් ගේට් එක. දැන් මේ දෙක එකතු වෙනවා. මේ දෙක එකතු වෙනවා. දැන් මේ සංකේතය හැදෙන්නේ කොහොමද කියලා කියන්නේ මේ දෙක එකතු වෙනවා. දැන් හරිනම් මේ දෙක එකතු වුණාට පස්සේ මෙන්න මෙහෙමනේ. මෙන්න මේ AND ගේට් එක මේක එකතු වුණාට පස්සේ මෙන්න මෙහෙමනේ එකතු වෙන්නේ. මෙන්න මෙහෙමනේ. හැබැයි අපි ඕක ඔහොම නෙමෙයි දක්වන්නේ. දැන් ඕකනේ ඇත්තම කතාව එකතු වෙනවා කියන්නේ. මෙන්න මෙහෙමනේ එකතු වෙන්න තියෙන්නේ. හැබැයි අපි මෙන්න මේක දක්වන්නේ නැහැ වැඩිය. අපි නිරූපණය කරන්න ඕක පාවිච්චි කරන්නේ නැහැ. අපි NAND ගේට් එකේ සංකේතයේ විදිහට ගන්නෙ මෙන්න මේක. ඔන්න ඕක. NAND ගේට් එකේ සංකේතය. මේ පොඩි මෙතන ඉස්සරහා NOT ගේට් එක එකතු වුණා කියන්න චූලි බෝලයක් දාලා මෙන්න මේ කනෙක්ට් එක සම්බන්ධ කරනවා. ඕක තමයි NAND ගේට් එකේ සංකේතය. මෙන්න මේක. හරිද? හරි. දැන් ඔන්න සංකේතෙත් දන්නවා. දැන් අපි කතා කරන්න ඕනේ දැන් NAND ගේට් එකේ මොකද්ද? සත්‍යතාව වගුව එන්නේ කොහොමද කියලා. හරි. සත්‍යතාව වගුව එන්නේ කොහොමද? දැන් ඔයාලා AND ගේට් එකේ සත්‍යතාව වගුව දන්නවා. AND ගේට් එකේ සත්‍යතාව වගුව දන්නවා. ඒ ටික දැන් මතක තියෙන්න ඕනේ. අපි දැන් ඒ ටික කතා කරා. හරි. දැන් ඔන්න මම ගන්නවා. AND ගේට් එකේ මේ සත්‍යතාව වගුව ඉස්සෙල්ලා ගන්නවා. මේක වැඩි ගැන දැනට හිතන්න එපා වැඩි. හරි. දැන් ඔන්න මම ගේට් එකට ආදාන විදිහට A B කියලා දෙනවා. හරි. A B කියලා දුන්නා. දැන් ඔයාලා දන්නවා ආදාන දෙකයි නම් සත්‍යතාවගේ අවස්ථා කීයද? ආදාන දෙකයි. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය සත්‍යතාවගේ අවස්ථා හතරයි. ඒ කියන්නේ පේලි හතරයි. හරි. 1යි 2යි 3යි 4යි. හරි. එකත් හරි. දැන් ඔන්න අපි සත්‍යතාවක පුරෝගමය නම් A B. දැන් AND ගේට් එකේ නම් මොකක්ද උනේ? ලබා දෙන ආදාන දෙක ಗುಣ කරලා තමයි ප්‍රතිදානය කරේ. ಗುಣ කරනවා කියන්නේ අපි මොකද්ද කරේ? A.B කියලා දැම්මා. ඒ කියන්නේ ඩොට් එකකින් තමයි ಗುಣ කරනවා කියන්නේ. හරි. දැන් ඔයාලා ඒක දන්නවා. ඒ කියන්නේ A.B. හරි. දැන් මම සත්‍යතාවක පුරුදු විදියට පුරව ගන්න දැන් ඔයාලා රටාව දන්නවා. 0.2යි 1.2යි 0.1යි 0.1. හරි. ඔය රටාව දැන් දන්නවා. හරි. දැන් AND ගේට් එකේ නම් මොකක්ද උනේ? ලබා දෙන ආදාන දෙක ගුණ කරලා තමයි ප්‍රතිදානය කරේ. ආ ඒ කියන්නේ බිඳුවරක් බිඳුව බිඳුවයි. බිඳුවරක් එක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. එක්වරක් එක එකයි. හරි. ගුණ කරලා ප්‍රතිදානය කරනවා කියලා කියන්නත් පුළුවන් AND ගේට් එකේදී. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලබා දෙන ආදාන දෙක එක වුණොත් පමණයි ප්‍රතිදානය කරන්නේ AND ద్వාරයේදී. හරි. දැන් අපිට මෙතනට AND ගේට් එක නෙවෙයි අපි කතා කරන්න යන්නේ. මොකද්ද? NAND ගේට් එක. කොහොමද NAND ගේට් එක හැදුනේ? හරි. ඔන්න බලා ගන්න. දැන් AND ගේට් එකේ නම් ප්‍රතිදානය මොකද්ද? මෙතන A.B වෙන්න ඕනේ. දැන් මෙතනට NOT ගේට් එකකුත් එකතු වෙලා. දැන් ඔයාලා NOT ගේට් එකේ අවුට්පුට් එක අමතක කරන්න හොඳ නැහැ. දැන් මෙතනදී අනිවාර්යෙන් ඒක මතක තියෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඔයා දැන් දන්නවා මූලික තාර්කික ద్వාරවල. මොකද්ද? අපි මෙහෙන් A කියලා ආදානයක් දුන්නොත් NOT ගේට් එකේදී ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? A බා. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත කන පිට ගහනවා. බිංදුව දුන්නොත් 1 එක දුන්නොත් බිඳුව තමයි ප්‍රතිදානය කරන්නේ. ඒකේ අනිත් පැත්ත. දැන් ඔන්න මෙතනට not එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මේ A.B ගේ
බා එක සම්පූර්ණ එකේ බා මෙන්න මේකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ මේ AND ගේට් එකෙන් ප්‍රතිදානය කරන එකේ අනිත් පැත්ත තමයි NOT ගේට් එක එකතු වෙලා තියෙන නිසා ප්‍රතිදානය වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ප්‍රතිදානය AND ගේට් එකේ බිඳුව ආව නම් ඒකේ අනිත් පැත්ත NOT ගේට් එක සම්බන්ධ වෙලා තියෙන නිසා ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එකයි. මෙතනින් බිඳුව ඇවිල්ලා තියෙන නිසා NOT ගේට් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ඒකේ අනිත් පැත්ත එකයි. මෙතන බිඳුව එකයි. මෙතන එක එහෙනම් බිඳුවයි. ඔන්න ඕක තමයි NAND ගේට් එකේ සත්‍යතා වගුව. හරිද? ඕක තේරුණාද කියන්න? මාළුක දෙයක් නෙමෙයි ඕක. තේරුණාද? අවුලක් නෑනේ. අවුල් වගේද? හරි. ලොකු කේස් එකක් නෑ. කලින් දේවල් අමතක වෙලා තිබ්බොත් තමයි කේස් එක. හරි. දැන් මේ පාඩම ගත්තට පස්සේ මේ අමාරු පාඩමක්. ඒ කියන්නේ ළමයිට ගොඩක් ළමයි අනා ගන්න පාඩමක්. ඒක නිසා මේ තාම අපි අර අමාරුයිම කියන කොටස් වල තාම ගියේ නෑ. තාම මේ පොඩි කොටස් වල දැන් මේවා මේ 6 පන්ති ඉඳන් තියෙනවා දැන් ඉගෙන ගන්න. 6 පන්ති ඉඳන් O level වලටත් තියෙනවා මීට වැඩිය. 6 පන්ති ඉඳන් තියෙනවා මේ තාර්කික දුවාරකට ඉගෙන ගන්න. හරිද? ඒ නිසා මේවා අමාරු වෙන්න බෑ ඔයාලට. මේ කොටස් ටික දැන් ඉස්සරහට යන්න යන්න අමාරු කොටස් එනවා. මේවා අමාරු වෙන්න බෑ. හරි. ඊළඟ ගේට් එක මොකද්ද? ඊළඟ සංයුක්ත තාර්කික ద్వාරය NO ගේට් එක. NO ගේට් එක. හරි. NO ගේට් එක හැදුනේ කොහොමද? NO ගේට් එක හැදුනේ O ගේට් එකත් එක්ක NOT ගේට් එක එකතු වුණාම හැදුනා මොකද්ද ගේට් එක? NOR ගේට් එක. NOR ගේට් එක. හරි. දැන් අපි සංකේත විදියට ගත්තොත් මේක O ගේට් එකේ සංකේතය මෙන්න මේක. ඒකට එකතු වුණා NOT ගේට් එක. මොකද්ද ප්‍රතිදානය වුණේ? NOR. ඒ කියන්නේ මෙන්න මේ O ගේට් එකට මෙන්න මේ විදිහට NOT ගේට් එක එකතු වෙනවලු. හරි. මේක අපි නිරූපණය කරන්න පාවිච්චි කරනවද? නෑ. මේක මම ඔයාලට තේරෙන්න ඕන නිසා ගත්තේ. මේක අපි නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ සංකේතය නෙමෙයි. අපි සම්මත විදිහට මේක නිරූපණය කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. මෙන්න මේක තමයි ගේට් එකේ සංකේතය. තේරෙනව නේද? හරි අවුලක් නෑ. හරි පේනවා අවුලක් නෑ. හරි. දැන් මේකේ මොකද්ද වෙන්නේ? දැන් මම මෙතනින් A කියලා ආදානයක් දෙනවා. මෙතනින් B දෙනවා. හරි. දැන් O ගේට් එකේ නම් මොකක්ද උනේ? ලබා දෙන ආදාන දෙක එකතු කරලා තමයි ප්‍රතිදානය කරේ. ඒ කියන්නේ A + B කියලා තමයි ප්‍රතිදානය කරේ. හැබැයි දැන් මේක මොකද්ද? O ගේට් එකක්ද? නෑ මේක දැන් NOR ගේට් එකක්. ඒ කියන්නේ NOT ගේට් එක එකතු වෙලා. NOT ගේට් එකෙන් කරන්නේ මොකද්ද? මේ තියෙන්නේ ලබා දෙන ආදානය කලපිට ගන්නවා. ඒ කියන්නේ A + B ගේ බා සම්පූර්ණ බා. A + B ගේ සම්පූර්ණ බා. ඕක තමයි ප්‍රතිදාන බූලියන් ප්‍රකාශනයේ NO ගේට් එකේ. හරි. දැන් අපි බලමු සත්‍යතාව වගුවට. සත්‍යතාව වගුවට ඇවිල්ලා මම සත්‍යතාව වගුව මෙහෙන් අඳින්න. මෙතන අඳොත් අඳින්න පුළුවන් නේද? මෙතන අඳින්න. මේ දින සත්‍යතාව වගුව. සත්‍යතාව වගුවේ ආදාන දෙකයි කියන්නේ දැන් ඔයාලා දන්නවා කතන්දරේ. ආදාන දෙකයි කියන්නේ සත්‍යතාව වගුවේ පේලි 4යි. තේරෙනව නේද? අවුලක් නෑ. හරි. දැන් ආදාන දෙකයි. 1යි 2යි මෙන්න මේකේ ප්‍රතිදානය අර නොට් එක නිසා ප්‍රතිදානය. හරි. දැන් අපි සත්‍යතාව වගුව පුරවමු. ආදාන මොනවාද? A B. මුලින්ම අපි ගමු O ගේට් එකේ ප්‍රතිදානය. O ගේට් එකේ ප්‍රතිදානය මොකද්ද? ආදාන දෙකේ එකතුව A + B. හරි. මෙතන බිංදු 2යි 1 2යි මෙතන බිංදුව 1යි බිංදුව 1. හරි. A + B. ඒ කියන්නේ ලබා දෙන ආදාන දෙක එකතු කරලා තමයි ප්‍රතිදානය කරන්නේ. මොකක්ද එතකොට? බිංදුවයි බිංදුවයි බිංදුවයි. බිංදුව 1යි 1යි. 1යි බිංදුව 1යි. එකේව දෙකක්. 2යි නෙවෙයි 1යි. අර 2යිනේ. මේකට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙක ඉස්සරහට කතා කරනවා විසඳුම. දැන් half adder full adder වලදී ওই ප්‍රශ්නෙට විසඳුම කතා කරනවා 1යි 1යි 2යි නැතුව 1 උනේ කොහොමද කියන එක
විසඳුමක් කරනවා. හරි. දැනට අපි ඉගෙන ගමු 1 මේ කේව දෙකක් එකතු වුණාම 1යි කියලා. හරි. ඕක තමයි අපි ඉගෙන ගත්ත O gate එකේ output එක. දැන් මෙතන O gate එකද? නෑ. මොකද්ද? No gate එක. ඒ කියන්නේ මෙන්න මේ මේ O gate එකේ output එකේ අනිත් පැත්ත not එකක් සම්බන්ධ වෙලා. ඒ කියන්නේ මෙතනින් බිඳුව එනවා නම් මෙතන 1යි. මෙතන 1 එනවා නම් මෙතන බිඳුවයි. මෙතන 1 එනවා නම් මෙතන බිඳුවයි. මෙතන 1 එනවා නම් මෙතන බිඳුවයි. හරි. ඕක තමයි පේන්නේ නෑ නේද අන්තිම රූල. අන්තිම එක අන්තිම එක දන්නවනේ. අන්තිම රූල ගත්තොත් මේ තියෙන අන්තිම රූලේ ආයේ එක මකලා අඳින්න බෑ. අන්තිම රූලේ තියෙන්නේ 1 බිඳුවයි. ඔන්න ඕක තමයි අන්තිම රූලේ තියෙන්නේ. හරිද? හරි. දැන් මේක තමයි මොකද්ද? no gate එකේ සත්‍යතාව වගුව. හරිද? මම හිතනවා ඔක තේරෙන්න ඇති කියලා ලොකු දෙයක් නෙවෙයි. ඉක්මනට මේ දෙක නෝට් එකක් දාගන්න තව එක සංයුක්ත තාර්කික ద్వාරයක් තියෙනවා කතා ගන්න XOR එක. ඒකක් කියලා දීලම නෝට් එක දාන්න කියන්න නේද? හරි. ඉන්නකෝ ඒකත් අහගන්න. හරි. ඔන්න බලා ගන්න. XOR gate එක. අපේ තුන්වෙනි සංයුක්ත තාර්කික ద్వාරය XNOR එක. තුන්වෙනි එක XNOR gate එක. හරි. කොහොමද මේ XNOR gate එක හැදුනේ? බලා ගන්න. XNOR එක හැදුනේ කොහොමද? මොකද්ද? XOR gate එකත් එක්ක එකතු වුණා not කියන gate එක. XOR එකත් එක්ක not කියන gate එක එකතු වුණාම මොකද්ද හැදුන gate එක? XNOR gate එක. XNOR gate එක. මෙන්න මේවත් එක්ක බලද්දි මේකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? බලන්න මේ වගේ not එක ඉස්සරහට නේද? ඒ කියන්නේ not එක එකතු වුණා කියන්නේ අපේ මේ මූලික තාර්කික ద్వාරයේ නමට ඉස්සරහින් තමයි එන්න අකුර not එක එකතු වුණා කියන්නේ ආවේ මේ. මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? මේකේ මැදට සෙට් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ XNOR කියලා මැදට තමයි එන්න අකුර සෙට් වෙලා තියෙන්නේ. ඕක තමයි වෙනස. එහෙම ලොකු වෙනසක් නැහැ. ගේට් එකේ තියෙනවා ලොකු වෙනසක්. මං කියන්නේ මේ sorry. මම මේ කියන්නේ මේ ඔයාලා දැන් හිතනවනේ ඒක. ඒකයි කිව්වේ. හරි. වැරදිලාවක්ද කියලා මට. හරි. දැන් XOR gate එක ගත්තට පස්සේ මොකද්ද සංකේතය? මෙන්න මේක තමයි XOR gate එකේ සංකේතය. ඒකට එකතු වුණා මොකද්ද? not gate එක. මොකද්ද හැදුන gate එක? මම දැන් මෙන්න මේ වැරදි එක දාන්න ඕනේ නෑනේ. දැන් දන්නවනේ කතන්දරේ. මං කෙලින්ම ඒක අඳින්න. ඔන්න XNOR gate එක ඇඳලා. මේ තියෙන XNOR gate එක. මේක තමයි XOR gate එකේ සංකේතය. මේ තියෙන්නේ. මෙන්න මේක තමයි XOR gate එකේ සංකේතය. හරි. දැන් අපි බලමු මේකේ සත්‍යතාව වගු වෙන්නේ කොහොමද කියලා. සත්‍යතාව වගු. දැන් මේකේ මොකද්ද වෙන්නේ? ලබා දෙන ආදාන දෙක මොකද්ද වෙන්නේ? A B කියලා දුන්නොත් මොකද්ද? A module B. හරි. දැන් මේක not gate එකත් එක්ක ගිහිලා තියෙන. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද? මේ ප්‍රතිදානයේ සම්පූර්ණ බා එකක් එනවා. බා වෙනවා. ඒකේ අනිත් පැත්ත. හරි. ඒක දැන් දන්නවා ඔයාලා. දැන් බලමු සත්‍යතාව වගු වෙන්නේ කොහොමද කියලා. ආධාර දෙකයි නිසා අවස්ථා කීයද? අවස්ථා 4යි. 1යි 2යි පහළට අවස්ථා 4යි කිව්වා. 2යි 3යි 4යි. A B කියලා ගන්නම්. A model B A module B ගේ සම්පූර්ණ බා. හරි. දැන් ඔන්න සංයුක්ත තාර්කික ద్వාරය හදන්න යන්නේ XNOR එකට අදාළ සත්‍යතාව වගුව. හරි. ඔන්න සත්‍යතාව වගුව මම පුරවනවා. 0.2යි 1.2යි 0.1යි 0.1 මොකද්ද? ඕ මේ XOR gate එකේ නම් ප්‍රතිදානය. XOR gate එකේ ප්‍රතිදානය ආවේ කොහොමද? ලබා දෙන ආධාර දෙක එකිනෙකට ගණන් ගන්න එපා. පොඩි උගුර කේසයක් තියෙනවා මේ දවස්වල. මේ අසනීප තත්ත්වයකින් ඉන්නේ. හරි. මේ ලබා දෙන ආධාර දෙක එකිනෙකට අසමානයෙන් තමයි ප්‍රතිදානය එකක් වුණේ. ඒ කියන්නේ ලබා දෙන ආදාන දෙක අසමානයි. ලබා දෙන ආදාන දෙක මෙතනදී 0.0 ඒ කියන්නේ සමානයි. ඒ කියන්නේ ප්‍රතිදානයක් යනවද නැහැ. 0යි මෙතන 1.0යි. ඒ කියන්නේ 1යි මෙතන 1.0යි. ඒ කියන්නේ 1යි. ලබා දෙන ආදාන දෙක අසමානයි. අසමාන වුණොත් විතරයි XOR gate එකේදී ප්‍රතිදාන එකක් වුණේ.
හරි. දැන් මෙතන 1 1 කියන්නේ සමානයි. ඒ කියන්නේ මෙතන බිඳුවයි. දැන් ඕකේ අනිත් පැත්ත. XNOR එකේදී මොකක්ද වෙලා තියෙන්නේ? ඒකේ අනිත් පැත්ත not එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ XOR gate එකේ output එකේ අනිත් පැත්ත connect ගන්නවා. ඒ කියන්නේ මෙතන බිඳුව නම් මෙතන එකයි. මෙතන එක නම් මෙතන බිඳුවයි. මෙතන එක නම් මෙතන බිඳුවයි. මෙතන බිඳුව නම් මෙතන එකයි. ඕක තමයි කතන්දරේ. හරිද? ඔය ටික තමයි සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ. ඔයාලට තමයි අපි කියන්නේ සංයුක්ත තාර්කික ద్వාර කියලා. සංයුක්ත තාර්කික ద్వාර මහලු ගොඩ මේ ගොඩක් නැහැ. තුනයි තියෙන කතා කරන්න. NAND එක, එතකොට NOR එක, ඊට පස්සේ XNOR එක. හරිද? මේ තුනම මේ සංයුක්ත තාර්කික ద్వාර වර්ග තුනම හැදුනේ මොකත් එක්කද? මෙන්න මේ not කියන මූලික තාර්කික ద్వාර එකතු වෙලා. not කියන මූලික තාර්කික ద్వාර එකතු වෙලා තමයි මේ මුන් තුන් දෙනාම හැදුනේ. හරි. ඉක්මනට note එකක් දාගන්න. වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට note එකක් දාගන්න. ඉක්මනට note එකක් දාගන්න. දැන් මේ පාඩම ඉවර වෙච්ච ගමන් මේ ඔයාලට දෙන්න පුළුවන් වැඩ. දැන් ප්‍රශ්නෙම කරන්න දෙන්න පුළුවන්. වැඩ ගොඩක් දෙන්න පුළුවන් මේ පාඩම ඉවර වෙච්ච ගමන්. දැන් මේක සම්පූර්ණයෙන්ම රචනා ප්‍රශ්නයක් කියන පාඩමන්නේ. මේක ඉවරනා කියන්නේ ඔයාලට වැඩ දෙන්න පුළුවන් ඇති වෙන්න. හරි නම් හරි කියන්නේ ඉක්මනට. පිළිවෙල ඒ කියන්නේ තැනින් තැනින් නැතුව දැන් පොත් බලන්න විදියක් නැහැ නේ දැන්. මේ ඔන්ලයින් ක්ලාස් එකේ මම කියනවා ළමයි ඉතින් අර 2020 අනිත් සෙට් එක මේ දානවා වැඩ ටික කරලා මම ඔයාටත් කියන්නේ දාන්න. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් තියෙන තැන තියෙනවා නම් දාන්න. මේ පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. දැන් ඉස්සරහට දැන් අපි තව ටිකක් ස්පීඩ් යන්න ඕනේ දැන් අනිවාර්යෙන්. දැන් මේ 2025 යනවනේ සෙට් එකක් දැන් එක්සෑම් එකට. දැන් ඒ කට්ටියගේ 2025 සෙට් එක එක්සෑම් එකට ගිහිල්ලා දැන් රිසල්ට් එන කාලේ එනවනේ. දැන් රිසල්ට් එන කාලේ එක්කම දැන් මොකද්ද වෙන්නේ? රිසල්ට් පටන් ගන්නවත් ඒ කියන්නේ එනවත් එක්කම රිවිෂන් පටන් ගන්නවා ක්ලාසස් වල. රිවිෂන් පටන් ගද්දි අනිවාර්යෙන් අපි මේ සිලබස් එක ඉවර කරලා තියෙන්න ඕනේ. නැත්තම් රිවිෂන් එක පටන් ගද්දි තියරි එක අමතක කරලා රිවිෂන් එකට මම කවදාවත් යන්නේ නැහැ. රිවිෂන් කියන්නේ දැන් ඔයාලට දැන් ආයේ මතක ආවර්ජනය කිරීමන්නේ. එතකොට අනිවාර්යෙන් අපි සිලබස් ටික ඉවර කරලා තියෙන්න ඕනේ නැත්තම් බොරු වැඩක් වෙන්නේ. දැන් මේ ටිකේ පොඩ්ඩක් ෂේප් එක යන්. දැන්
අර ඒ ලෙවල් මේ පාර ලියන සෙට් එකට ගියාට පස්සේ අපි පොඩ්ඩක් දැන් ඊළඟට ඔයාලානේ ඔයාලට තමයි ෆෝකස් එක දෙන්නේ. එතකොට ඉතින් වැඩ වැඩියෙන් වෙන්නවා. වැඩ වැඩියෙන් කරන්න වෙනවා. දැන් තව ඔයාට වෙනම බොහෝ දුරට නයිට් එකක් ටයිම් එක වෙන් කරගන්න වෙනවා. අපි Python එක පටන් ගමු. Python එකත් හිමීට පටන් ගමු. මම ඒකේ ටියුට් එකත් ඔයාට පෝස්ට් කරන්න එකපාරම. එතකොට ටියුට් 3ක් ඔයාට මේ පාඩම ඉවරනත් එක්ක ඔයාට ටියුට් 3ක් ගෙදරට එන්න ඕනේ. Python එකේ ටියුට් එකත් එක්ක Python database එතකොට network. ඔය පාඩම් තුනේ ටියුට් 3ක් එයි. ඒ තුනම එකපාරේ වන්නම්. එතකොට ඔයාට ලේසියිනේ. හරි. හරිද මේ වැඩේ? දාගන්න ඊට පස්සේ දැන් ඔන්න අපි තව මාතෘකාවක් කතා කරලා ඉවරයි ලොජික් ගේට් පාඩමේ තියෙන. දැන් ටිකෙන් ටික යන්නේ අපි අර ගැඹුරු කොටස් ටිකට යන්නේ ගණන් හදන කොටස් ටික තියෙනවා. එතකොට පරිපස් සටහන් අඳින්න තියෙනවා. ඔන්න ඔය කොටස් ටික තමයි අපි මේ ටික ටික යන්නේ පැන පැන. හරි. දැන් දාගන්න මාතෘකාව. තව එක පොඩි මාතෘකාවක් ගැන කතා කරන්න තියෙනවා. මෙන්න මේ සංකේතත් එක්ක යද්දි පොඩි මාතෘකාවක් තියෙනවා කතා කරන්න. දාගන්න සාර දුවාර කියලා මාතෘකාව. සාර දුවාර. සාර නැත්නම් අපි මේකට කියන්න පුළුවන් සර්වාර්ථික දුවාර කියලා කියනවා. සාර දුවාර නැත්නම් සර්වාර්ථික දුවාර කියලා කියනවා. මොකද්ද මාතෘකාව? සාර්ව දුවාර නැත්නම් සර්වාර්ථික දුවාර. සර්වාර්ථික දුවාර. හරි. මොනවද මේ සර්වාර්ථික දුවාර? සාර දුවාර කියන්නේ. හරි. බලාගන්න මෙහෙම දෙයක්. දැන් අපි කතා කරා සංයුක්ත තාර්කික දුවාර වර්ග 3ක්. දැන් ඔයාලගේ සිලබස් එකේ දැන් මේකේ පොඩි කතන්දරයක් තියෙනවා. මේකේ අපිට කතා කරන්න තියෙන ඔයාලගේ සිලබස් එකේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි සංයුක්ත තාර්කික දුවාර වර්ග 3ක් කතා කරා. මොකද්ද පළවෙනි එක? NAND එක, ඊට පස්සේ NOR එක, අතර මේ තුන්වෙනි එක XNOR කියන සංයුක්ත තාර්කික දුවාර වර්ග 3 ගැන අපි කතා කරා. හරි. එතකොට දැන් මේ සංයුක්ත තාර්කික දුවාර 3ෙන් මම ගන්නවා මෙන්න මේ NAND ගේට් එකයි දෙවෙනි එක විදිහට NOR ගේට් එකයි. හරි. XNOR කියන එක අපි අමතක කරලා තියෙනවා. ඔයාලගේ සිලබස් එකේ. හරි. දැන් ඔය NAND ගේට් එකයි NOR ගේට් එකයි කියන දෙක දැන් මූලික තාර්කික දුවාරත් එක්ක NOT ගේට් එක එකතු වෙලානේ හැදිලා තියෙන්නේ. දැන් මේක මූලික තාර්කික දුවාරත් එක්ක කිසිම අර සමානකමක් නැහැ. එතකොට දැන් මේක වෙනස්. අපිට දැන් පෙනුවෙන් පේනවා මේක සමානයි කියලා. අර පොඩි ඉස්සරහින් බෝලයක් විතරයි තියෙන්නේ කියලා පේනවා. හැබැයි මේක තාර්කිකව වෙනස්. දැන් මේක තාර්කික දුවාර කියලා දැන් අපි පිටින් බලලාද කියන්නේ නෑ. මේක ඇතුලේ තියෙන්නේ වෙනම තර්කයක්. වෙනම ලොජික් එකක් තියෙන්නේ. ඒක නිසා තාර්කිකව වෙනස්. දැන් අපි කරන්නේ මෙන්න මේ සාර දුවාර වලදී හොඳට තේරුම් ගන්න. මෙන්න මේ සාර දුවාර වලදී දැන් අපිට මෙහෙම දෙයක් තියෙනවා. අපිට ප්‍රශ්න දැන් ඒකම ඉස්සරහට කියනවා. දැන්ම කිව්වොත් දැන් ඔයාගේ ඔළුව අවුල්නේ. හරි. දැන් මෙතන මෙන්න මේ සාර දුවාර කියන්නේ අපේ සංයුක්ත තාර්කික දුවාර වර්ග දෙකක් වෙන NAND එකයි NO කියන ගේට් දෙක විතරක් පාවිච්චි කරලා මේ ගේට් දෙක විතරක් පාවිච්චි කරලා අපි නැවත හදනවලු මූලික තාර්කික දුවාර වර්ග 3ක්. මොකද්ද? මෙන්න මේ NAND එකයි NO එකයි මේ කියන ගේට් දෙක පාවිච්චි කරලා අපි හදනවලු මූලික තාර්කික දුවාර ගේට් 3ක්. මොකද්ද? හරි. ඔන්න බලාගන්න. මෙන්න මේ NAND ගේට් එක පාවිච්චි කරලා අපි නැවතත් AND ගේට් එක හදනවලු. දෙවෙනි එක OR ගේට් එක හදනවලු. තුන්වෙනි එක NOT ගේට් එක හදනවලු. එතකොට පාවිච්චි කරන්නේ මොන ගේට් එකද? මෙන්න මේ NAND ගේට් එක විතරයිලු පාවිච්චි කරන්නේ. මොකද්ද මේ කියන කුණුහරුපේ තේරුම? මෙන්න මේ සාර දුවාර වලදී ඔන්න ඕක තමයි කතන්දරේ. දැන් අපි ඉගෙන ගත්ත මෙන්න මේ NAND ගේට් එක. NAND ගේට් එක කොහොමද සංකේතේ? මෙන්න මෙහෙමනේ සංකේතේ. හරි.
මෙන්න මේ ගේට් එක විතරක් පාවිච්චි කරලා අපිට හදන්න කියනවා නැවතත් මෙන්න මේ ඇන් ගේට් එක ඊට පස්සේ මෙන්න මේ ඕ ගේට් එක ඊට පස්සේ මෙන්න මේ නොට් ගේට් එක සරලව කිව්වොත් ඔන්න ඕවා තමයි කරන්න කියන්නේ නොට් ගේට් එක හදන්න කියන්නේ කොහොමද හදන්නේ දැන් ඔයාලට හිතේ කොහොමද ඕක හදන්නේ සර් දැන් මේක මේ පෙනුමෙන් සමාන කරනවද දැන් මේක පෙනුමෙන් එකිනෙකට සෑහෙන වෙනස්නේ කොහොමද හදන්නේ දැන් අපි මේකේ සාර දුවාරවලදී ඔයා කීයටවත් හිතන්න එපා මේක පෙනුමෙන් සමාන කරලා හදනවා කියලා මේක පෙනුමෙන් නෙමෙයි සමාන කරන්නේ තාර්කිකවයි දැන් මේ AND ගේට් එකේ අවුට්පුට් එකට සමාන කරනවා අර සත්‍ය තවගුවෙන් අපි ගත්ත නේද ප්‍රතිදාන තීරුව ඒ ප්‍රතිදාන තීරුවට සමාන කරනවා තාර්කිකව ඕ ගේට් එකේ ප්‍රතිදාන තීරුවට සමාන කරනවා නොට් එකේ ප්‍රතිදානයට සමාන කරනවා හරිද ඔන්න ඕක තමයි මෙතන කරන්නේ දැන් මේක පෙනුමෙන් හැමතිස්සෙම දැන් නැන් ගේට් එකෙන් ඇන් ගේට් එක හදපු ගමන් පෙනුම සමාන වෙනවද එහෙම කතන්දරයක් නෙවෙයි තාර්කිකව හදන්නේ ඔය ළමයි ගොඩක් කට්ටිය ආපු මේ ප්‍රශ්නයකට උත්තරයක් තමයි ඔය අහන්න කලින් දුන්නේ මම ඒ කියන්නේ ඔය ෆිසිකල් ක්ලාස් වල ළමයිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් නැන් ගේට් එකෙන් ඇන් ගේට් එක හදනවා නම් ඇයි ඒ විදිහේ අර ගේට් එක සමාන වුනේ නැත්තේ කියලා දැන් ළමයි බලන්නේ ආ පෙනුමෙන් සමාන වෙන්නේ නැත්තේ ඇයිද කියලා පෙනුමෙන් නෙමෙයි මේක සමාන කරන්නේ තාර්කිකවයි හරිද ඒක තේරුම් ගන්න හරි එතකොට නෝ ගේට් එක දැන් මේක පොඩ්ඩක් අර තේරුම් ගන්න අමාරු කොටසක් හරියට තේරුම් ගන්න හරි එතකොට නෝ ගේට් එක පාවිච්චි කරලත් හදනවලු මොකද්ද ඇන් ගේට් එක හදනවලු ඕ ගේට් එක හදනවලු එතකොට නොට් ගේට් එක හදනවලු ඔන්න ඕක තමයි කියන්නේ එතකොට නැන් ගේට් එක පාවිච්චි කරලත් හදනවලු ඇන් ගේට් එකයි ඕ ගේට් එකයි නොට් ගේට් එකයි නෝ ගේට් එක පාවිච්චි කරලත් හදනවලු ඇන් ගේට් එකයි ඕ ගේට් එකයි නොට් ගේට් එකයි හරිද ඔන්න ඕක තමයි සාර දුවාරවලදී අපි කතා කරන්නේ වෙන දෙයක් නෙවෙයි සාර දුවාරවලදී කතා කරන්නේ ඔන්න ඔය concept එක හරි මාතෘකාව දාගත්ත නේද සාර දුවාර සර්වාත්‍රික දුවාර කියලා හරි නෝට් එක දාගන්න නෝට් එක දාගන්න නෝට් එක දාගන්න නැන් දුවාරය හා නැන් දුවාරය හා නැන් දුවාරය හා නෝදුවාර යන නෝදුවාර යන නැන් දුවාරය හා නෝදුවාරය යන නෝදුවාරය යන සංයුක්ත තාර්කික දුවාර දෙක 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 භාවිතා කර භාවිතා කර භාවිතා කර භාවිතා කර මූලික තාර්කික දුවාර වන භාවිතා කර මූලික තාර්කික දුවාර වන භාවිතා කර මූලික තාර්කික දුවාර වන ඇන් ගේට් එක ඕ ගේට් එක නොට් ගේට් එක ඇන් ගේට් එක ඕ ගේට් එක නොට් ගේට් එක ඇන් ගේට් එක ඕ ගේට් එක නොට් ගේට් එක යන යන මූලික තාර්කික දුවාර සෑදීම මෙහිදී සිදු කරයි මූලික තාර්කික දුවාර සෑදීම මෙහිදී සිදු කරයි යන මූලික තාර්කික දුවාර සෑදීම මෙහිදී සිදු කරයි හරි දාගන්න පළවෙනි අනුමාතෘකාව මොකද්ද
නැන්දුවාර භාවිතා කරලා මෙන්න මේ AND gate එක OR gate එක NOT gate එක හදනවා කියලා මෙන්න මේක තමයි පළවෙනි මාතෘකාව. හරි. ඔක දාගන්න. නැන්දුවාරය භාවිතයෙන් කියලා දාගන්නකො. නැන්දුවාරය භාවිතයෙන්. නැන්දුවාරය භාවිතයෙන්. නැන්දුවාරය භාවිතයෙන් කියලා දාගන්න. හරි. නැන්දුවාරය භාවිතයෙන් ඔන්න අපි ඉස්සලාම හදනවා NAND gate එක පාවිච්චි කරලා මම ඉස්සලාම හදනවා NOT gate එක. නැන්දුවාරය පාවිච්චි කරලා මම හදනවා ඉස්සලාම NOT gate එක. හරි. NAND gate එක කියන්නේ මොකද්ද දැන්? NAND gate එක. හරි. NAND gate එක ගත්තොත් මොකද්ද? මෙන්න මේ විදිය එකක් නේද? මේකනේ NAND gate එක කියන්නේ. ඔක තමයි NAND gate එක. හරි. දැන් NOT gate එක කියන්නේ මොකද්ද? NOT gate එක කියන්නේ මෙන්න මේක. අපිට මෙන්න මේක තමයි හදන්න කියන්නේ. මෙන්න මේක තමයි හදන්න කියන්නේ. ඒ කියන්නේ මෙහෙන් A කියලා ආදානයක් දුන්නොත් මෙහෙන් A බා යන්න ඕනේ. මෙහෙන් A බා දුන්නොත් මෙහෙන් A යන්න ඕනේ. මෙන්න මේ ගේට් එක තමයි අපිට හදන්න කියන්නේ. දැන් ඕක අපි පෙනුමෙන් නෙවෙයි හදන්න කියලා මම කලින් මේ කලින්ම කිව්වා. මේක පෙනුමෙන් නෙවෙයි අපි හදන්නේ. not gate එක. ඒ කියන්නේ නැන්දුවාරය මෙන්න මේක පාවිච්චි කරලා අපි මේක හදන්නේ පෙනුමෙන් නෙවෙයි තාර්කිකව. හරි. තාර්කිකව හදන්නේ කොහොමද? මෙන්න මෙහෙම. බලාගන්න. දැන් ඔයාලට මෙතන පේනව නේද? දැන් මේ NAND gate එකේ අවුට් මේ ආදාන මම ඒක පොඩ්ඩක් මැදින් අඳින්නම්කෝ. හරි. මේ තියෙන්නේ NAND gate එක. මෙන්න මේ NAND gate එක ගත්තට පස්සේ බලන්න ආදාන දෙකක් තියෙනවා. NAND gate එකේ ආදාන දෙකක් තියෙනවා. දැන් අපි හදන්න යන්නේ NOT gate එකනේ. NOT gate එකේ ආදාන දෙකක් තියෙන්න පුළුවන්ද? බෑ නේද? දැන් අපේ මූලික තාර්කික ద్వාර කියන ප්‍රධාන තාර්කික ద్వාරය මේකනේ. දැන් මේකේ ආදාන එකයි තියෙන්නේ. එක ඉන්පුට් එකයි දෙන්න පුළුවන්. එක මේ කනෙක්ට් එකයි තියෙන්නේ. මේ එක ඉන්පුට් එකයි දෙන්න පුළුවන්. එක ඉන්පුට් එකක් දුන්නාට පස්සේ එක අවුට්පුට් එකක් එනවා. ඕ වගේ එකක් නේද අපි හදන්න ඕනේ. එක ඉන්පුට් එකක් දෙන්න පුළුවන් විදියට නේද? දැන් මෙතන ඉන්පුට් දෙකක් තියෙනවා. ඕක අපි පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ඉන්පුට් එකක් කරන්න ඕනේ. ඒක නිසා මම මේ ඉන්පුට් දෙකක් දෙන්න තියෙන එක මෙන්න මේ විදියට එකතු කරනවා. හරි. එකතු කරලා තනි ඉන්පුට් එකක් දෙන්න මෙන්න මේ විදියට වයරයක් සම්බන්ධ කරනවා. හරි. මෙන්න මේක තමයි මොකද්ද? NAND gate එක පාවිච්චි කරලා අපි NOT gate එක හදනවා කියන්නේ. හරිද? ඔන්න ඕක තමයි නැන්දුවාරය භාවිතයෙන් අපි හදපු NOT gate එක. මොකද්ද? ඒක මම උඩින් දාන්නම්කෝ. NAND gate එක පාවිතයෙන් NAND මගින් අපි හදපු NOT gate එක. දැන් ඔයාලට හිතේ මේ මොන මගුලක්ද කියලා. හරි. දැන් අපි කිව්වා නේද මම මුලදී කිව්වා අපි මේ සාර ద్వාර හදන්නේ තාර්කිකව ප්‍රතිදානය සමාන කරන්න. පෙනුමෙන් නෙවෙයි. පෙනුමෙන් මනින්නේ නැහැ. හරිද? තාර්කිකවයි සමාන කරන්නේ. හරි. දැන් බලමු මම මේක ඔප්පු කරලා පෙන්නනවා. මෙතන තියෙන්නේ මේ NAND gate එකෙන් හදපු NOT gate එකක් තියෙනවා. මේක NOT එකක් විදිහට වැඩ කරන්න කියලා මම ඔප්පු කරලා පෙන්නනවා. හරිද? ඔන්න ඔප්පු කිරීම. බලා ගන්න. කොහොමද ඔප්පු කරන්නේ? හරි. දැන් ඔයා දන්නවා ඇත්ත NOT gate එකේ මොකද්ද? මෙහෙන් A දුන්නොත් මෙහෙන් A බා ප්‍රතිදානය වෙනවා. නේද? හරි. දැන් බලමු මේකෙත් ඔය කතන්දරේ වෙනවද කියලා. මේකෙත් ඔය කතන්දරේ වෙනවද කියලා බලමු. හරි. බලන්නකෝ. මම මුලින්ම දෙන්නම් මෙහෙම එකක්. ඔයාලට තේරෙන්න ඕන නිසා ඉස්සෙල්ලා මම සංඛ්‍යාත්මක එකක් දෙන්නම්. මේකේ මොකද්ද වෙන්නේ? එක දුන්නොත් මෙහෙන් බිඳුව ප්‍රතිදානය වෙන්න ඕනේ. හරි. දැන් බලමු මේකේ ඕක වෙනවද කියලා. හරි. දැන් ඔන්න මම මෙහෙන් එක දෙනවා. ඔන්න එක දුන්නා. එක දුන්නාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙහෙන් එක කියන ඉන්පුට් එක දුන්නා. මෙන්න මේ ලයින් එක දිගේ ඇවිල්ලා ඔන්න මෙතනින් පාරවල් දෙකකට බෙදෙනවා. මෙහෙන් එකක් යනවා, මෙහෙන් එක කියන එකක් යනවා, මෙහෙමුත් එක යනවා. හරි. එක ගියා. හරි. දැන් ඔන්න ඔහොම පාරවල් දෙක ඇතුලෙන් යද්දි ඔන්න AND gate එකක් හම්බ වෙනවා. ඉස්සෙල්ලා මොකක්ද හම්බ වෙන්නේ? AND gate එක. AND gate එකේදී මොකක්ද උනේ? AND gate එකේ දැන් ඔන්න AND gate එකේ සත්‍යතාව මතක් කරන්න. AND gate එකේ මොකද්ද වෙන්නේ? ලබා දෙන ආධාර දෙක ගුණ කරලා තමයි ප්‍රතිදානය කරන්නේ. එහෙම නැත්නම් ලබා දෙන ආධාර දෙක සමාන වුණොත් ප්‍රතිදානය එකක් වුණා. ලබා දෙන ආදාන දෙක සමාන වුණොත් ප්‍රතිදානය එකක් වුණා. දැන් ආදාන දෙකක් කොහෙන්ද කියලා හයි ඔයා. දැන් මෙතන ආදාන එකක් කරගන්න අපි මේක සම්බන්ධ කරා එකක් විදියට. ආදාන දෙකක් වුණේ කොහොමද? ඇයි මේ මෙතනින් මේ වෙන්නේ? මෙහෙන් ලයින් දෙකක් එනවා මේ. දැක්කද? ඒක පාරවල් දෙකකට බෙදුණානේ. ඉතින්
පාරවල් දෙකට බෙදලා තමයි එන්නේ ලයින් එක ඇතුළට. එතකොට ආදාන දෙකක් විදියට එන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ AND ගේට් එක ඇතුළේදී මොකද්ද වෙන්නේ? මේ ආදාන දෙක ගුණ වෙනවා. ඒ කියන්නේ 1.1. ඒ කියන්නේ මේක මොකද්ද වෙන්නේ? එක වැඩි කිරීම එක වෙනවා. ඒ කියන්නේ එක් වරක් එක AND ගේට් එකේදී එක් වරක් එක එකයි. ඒ කියන්නේ මෙතනින් එළියට එන්නේ කීයද? එකයි කියලා එළියට එන්න දඟලනවා. එළියට එන්න දඟලනවා. එළියට එන්නේ යද්දිම කවුද මෙතන ඉන්නේ? ඉන්නවා නිකන් අර ගේට්ටුවක් දාගෙන ඉන්නවා. නිකන් මොකද්ද නොට් ගේට් එක අර තියෙනවනේ. නොට් ගේට් එක සම්බන්ධ වෙලා කියන්නේ ගේට්ටුවක් වගේ දාගෙන ඉන්නවා. මෙතනින් ඇතුලෙන් එක එනවා නම් මෙතනින් එළියට එන්නේ මොකද්ද? නොට් ගේට් එක නිසා. මෙතනින් එක එනවා නම් මෙන්න මෙතනින් එක එනවා නම් මෙතනින් එළියට එන්නේ මොකද්ද මේ ගේට්ටුවේ? මොකද්ද? බිඳුව. මෙතනින් ඇතුලෙන් එක එනවා නම් මෙහෙන් එළියට එන්නේ බිඳුව. තේරුණාද? තේරුණාද? මෙතන තේරෙන්නේ නැති කියලා. හරි. ඔන්න ඕක තමයි NAND ගේට් එක වගේ හදමු NOT ගේට් එක. බලන්න මේකේ. මෙහෙන් එක දුන්නේ මෙහෙන් බිඳුව ප්‍රතිදානය වුණා. හරි නේද? මෙහෙන් එක දුන්නේ මෙහෙන් බිඳුව ප්‍රතිදානය වුණා. කතන්දරේ හරි නේද? දැන් මෙහෙන් එක දුන්නොත් මෙහෙන් බිඳුව දුන්නොත් ඔන්න බිඳුව දුන්නම් බලන්න. ඔන්න බිඳුව ඔන්න පාරවල් දෙකකට බෙදෙනවා. ඔන්න බිඳුව පාරවල් දෙකකට බෙදුණා. හරි. දැන් මොකද්ද වෙන්නේ? මේක ඇතුලේ ඉස්සලාම AND ගේට් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ගුණවීමක්. බිඳුව වරක් බිඳුව. බිඳුව වරක් බිඳුව කියන්නේ බිඳුව වරක් බිඳුව කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ මෙතනින් එළියට එන්නේ මොකද්ද? මෙතනින් බිඳුව එළියට එන්න දඟලනවා. මෙතන නොට් එකෙන් එළියට ආපු ගමන් මොකද්ද වෙන්නේ? බිඳුව මොකද්ද වෙන්නේ? එක වුණා. බලන්න. මෙතනින් බිඳුව දුන්නොත් මෙහෙන් එක ප්‍රතිදානය වුණා. හරි නේද? නොට් ගේට් එකේ කතන්දරේම නේද? මෙහෙන් බිඳුව දුන්නොත් මෙහෙන් එක ආවා. ප්‍රශ්නයක් නැහැනේ. මෙන්න මේක තමයි NAND ගේට් එක වගේ හදපු නොට් ගේට් එක. ඔන්න මම ඔප්පු කරලා පෙන්නුවා. තේරුණාද ඔක? මට කියන්න තේරුණාද කියලා? තේරුණාද? හරි. තේරුණා. ඊළඟට ඔන්න ඒක හරි. ඔන්න දැන් ඔයා NAND එක මගින් not එක හදන්න දන්නවා. හරි. දැන් ඔන්න අපි හදමු NAND එක මගින් AND එක කොහොමද හදන්නේ කියලා. NAND gate එක මගින් AND gate එක. හරි. ඔන්න බලා ගන්න. NAND එක මගින් AND gate එක. sorry. පොඩි උගුරේ ආබාධයකින් ඉන්නේ. NAND එක මගින් අපි හදමු AND gate එක. හරි. ඔන්න බලා ගන්න. දැන් NAND gate එකේ කොහොමද සංකේතය? NAND gate එකේ සංකේතය. NAND gate එකේ සංකේතය මොකද්ද? මෙන්න මෙහෙම සංකේතයක් නේද තිබ්බේ. මෙන්න මේක තමයි NAND gate එකේ සංකේතය. මොකක්ද උනේ? ලබා දුන්නා A B කියලා ආදාන දුන්නොත් ප්‍රතිදාන උනේ මොකද්ද? A.B ගේ බා. A.B ගේ බා නේද ප්‍රතිදානය උනේ. හරි. දැන් අපිට කියන්නේ මොකද්ද? ප්‍රතිදානය කරන්න කියන්නේ මොකද්ද? AND gate එකේ output එක නේද? AND gate එකනේ හදන්න කියන්නේ. ඒ කියන්නේ දැන් මේක නේද ප්‍රතිදානය කරන්න කියන්නේ. මෙන්න මෙහෙම මේ අපේ මූලික තාර්කික දුවාර AND gate එක A B කියලා ආදාන දුන්නොත් ප්‍රතිදානය කරන්න කියන්නේ A.B කියලා. මේක තමයි ප්‍රතිදානය කරන්න කියන්නේ. හරි. දැන් මේක හදන්න නම් දැන් ඔයාට තේරෙන්න ඕනේ. මෙතන මොකක්වත් නෙවෙයි. දැන් අපිට කියන්නේ මේක සාර දුවාර විතරක් පාවිච්චි කරන්න කියන්නේ. සාර දුවාරවලදී මොකද්ද? NAND gate එක විතරක්ම තමයි පාවිච්චි කරන්න කියන්නේ. දැන් අපිට මට මේ කියන්න අමතකුණා මං ඉස්සෙල්ලා කියන්න ගියේ ඒක තමයි කතන්දරේ. හරිද? දැන් අපේ පේපර් එකේ මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම දැන් අපිට ලොජික් ගේට් ප්‍රශ්නේ එන්නේ මෙහෙම. මුලින්ම අපිට දෙනවා පොඩි දෙනවා අර ඔයාලා O level වල අර සමගාමී සමීකරණ විසඳන ප්‍රශ්නයක් එහෙම කරනවා නේද ගණන් වලදී. අර ඡේදයක් දීලා ඒකේ හැංගිලා තියෙන මේ වගේ දත්ත ගන්න අපි සමීකරණේ ගොඩනගන්න. අන්න ඒ වගේ තමයි මේකෙත් පොඩි ලොජික් එකක් දෙනවා. ආදාන මොනවාද ප්‍රතිදානෙ එන්නේ කොහොමද ආදාන දෙක මොනවා වුණොත්ද ප්‍රතිදානෙ එන්නේ කියලා පොඩි විස්තරයක් දෙනවා. ඒ විස්තරයේ ආශ්‍රයෙන් අපි ඒක තේරුම් අරගෙන මොකද කරන්නේ? සත්‍යතාවකුව හදා ගන්න ඕනේ. සත්‍යතාවකුව හදාගෙන ඉවර වෙලා දැන් සත්‍යතාවකුව පුරවලා දැන් අපි ගන්නවා ප්‍රතිදාන බූලියානු ප්‍රකාශනය. ඒක දැන් ඉස්සරහට කතා කරනවා. ප්‍රතිදාන බූලියානු ප්‍රකාශනය කියලා දිග ප්‍රකාශනයක් ගන්නවා. ඔය ප්‍රකාශනය අරන් අපි කරන්නේ මොකද්ද? ඔය ප්‍රකාශනයේ K-map හරි බූලියන් ඇල්ජිබ්‍රා කියලා හරි සුළු කරන ක්‍රම දෙකක් තියෙනවා. අර ගණන් වලදී අර
විජය ප්‍රකාශන සුළු සමගාමි සමීකරණ සුළු කරන්නේ අන්න ඒ වගේ කියලා හිතාගන්න. නැත්නම් විජය ප්‍රකාශන සුළු කරන්නේ අන්න ඒ විදිහේ තියෙන පොඩි ක්‍රම ටික ඒ ක්‍රම නීති ටිකක් පාවිච්චි කරලා සුළු කරනවා. නැත්නම් කොටු දෙලක් පාවිච්චි කරලා සුළු කරනවා. සුළු කළා ඒ සුළු කරන ලද බූලියානු ප්‍රකාශනයට අපිට අඳින්න කියනවා පරිපත සටහනක්. මෙන්න මේ සංකේත පාවිච්චි කරලා අපිට පරිපත සටහනක් අඳින්න කියනවා. දැන් ওই පරිපත සටහන අඳිද්දී අපිට කියනවා සමහර ප්‍රශ්නවලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් සාර ద్వාර විතරයිලු. මූලික තාර්කික ద్వාර බෑ. සංයුක්ත තාර්කික ద్వාර ගැන එහෙම කතා කරන්නේ නැහැ. අපිට කියන්නේ කෙලින්ම මූලික තාර්කික ద్వාර හරි පාවිච්චි කරලා අඳින්න කියලා. නැත්තම් අපිට කියනවා කෙලින්ම කියනවා ඔයා පාවිච්චි කරන්න ඕනි සාර ద్వාර නැත්තම් සර්වාත්‍රික ద్వාර විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයා මෙන්න මේ දැන් හිතන්න ඔයාගේ පරිපත් සටහනට නොට් ගේට් එකක් දාන්න ඕනි. ඔයාට ප්‍රශ්නේ කියලා තියෙන්නේ සාර ద్వාර විතරක් පාවිච්චි කරන්න කියලා. එතකොට ඔයා කරන්න ඕනි නොට් ගේට් එකක් දාන්න ඕනි තැනට ඔයා දාන්න ඕනි මෙන්න මේ නොට් ගේට් එක නෙමෙයි. මෙන්න මේ නොට් ගේට් එක. සාර ద్వාර වලින් අපි හදාගත්ත නොට් ගේට් එක. අපිට ප්‍රශ්නේ කියනවා නැන් ගේට් එක මගින් හදාගත්ත නොට් එකක්ද දාන්න ඕනි නැත්නම් අපි ඊළඟට කතා කරන නෝ ගේට් එක මගින් හදාගත්ත නොට් එකක්ද දාන්න ඕනි කියලා අපිට ප්‍රශ්නේ කියනවා. ඒ අනුව තමයි අපි පරිපත් සටහන අඳින්නේ. තේරුණාද? දැන් අපිට ප්‍රශ්නේ කියනවා සාර ద్వාර භාවිතා කරන්න මොන සාර ద్వාර වර්ගයේද? අපිට කියනවා නැන් සාර ద్వාර වලින් හදාගත්ත ඇන් ගේට්, ඕ ගේට්, නොට් ගේට් පාවිච්චි කරන්න. ඕක තමයි ප්‍රශ්නේ කතන්දරේ. හරිද? හරි. ඕක දැන් අපි ඉස්සරහට ප්‍රශ්න කරද්දි තේරෙයි දැන් නිකන් බහුභූත වගේ දන්නෙත් නැහැ. හරිද? කියන්න ඕන නිසා මම කිව්වා. ඉතින් නැත්තම් ඔයාලා හිතනවනේ මේවා මොන මගුලකට ඉගෙන ගන්නවද කියලා. අපිට පරිපත් සටහන් ගොඩක් දැන් ඒ ලෙවල් ප්‍රශ්නවල තිබ්බේ මෙන්න මේ සාර ద్వාර වලින් තමයි ගොඩනගන්න කියන්නේ. හරිද? ඒවා අපි ඉස්සරහට කතා කරමු. දැනට මම මේ පොඩි අයිඩියා එකක් දුන්නේ මොකක්ද මේ අපි ඉගෙන ගන්න කියලා. තේරුමක් තියෙන බෑ ඉගෙන ගන්න එකේ. හරිද? ඒකයි මම කිව්වේ. හරි. දැන් ඔන්න අපිට කියන්නේ මොකද්ද? මෙන්න මේ NAND ගේට් එක මගින් AND ගේට් එක හදන්න කියලා. හරි. මේ තියෙන NAND ගේට් එක. මේ තියෙන NAND ගේට් එක. හරිද? දැන් මේ NAND ගේට් එක පාවිච්චි කරලා අපිට මොකද්ද කියන්නේ හදන්න කියලා? AND ගේට් එකක් හදන්න කියන්නේ. හරි. දැන් AND ගේට් එකේ අවුට්පුට් එක මේක නේද? හරි. දැනට අපේ තියෙන NAND ගේට් එකේ අවුට්පුට් එක මොකද්ද? A.B ගේ බා. A.B ගේ බා. හරි. දැන් මම මෙහෙම දෙයක් කියන්නම්. දැන් අපිට මෙන්න මේකේ තියෙන වෙනස තමයි මොකද්ද වෙනස? මෙන්න මේ NAND ගේට් එකේදී මෙන්න මේ බා එකක් තියෙනවා. මේකෙදි බා එකක් නැහැ. අපි මේකේ බා එක අයින් කරගත්තා නම් හරි නේද? එහෙනම් NAND ගේට් එක මගින් AND ගේට් එක හදාගත්තා වගේ තමයි. ප්‍රතිධානය සමාන වෙනවා. ඒ කියන්නේ මෙතනට මොකද්ද බා එක අයින් කරගන්න. මේක අනිත් පැත්ත ගහගත්තා නම් හරි නේද? දැන් අපි මෙතනට නොට් එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? A.B ගේ බා වෙනවා. නේද? මෙතනට නොට් එකක් දැම්මොත් A.B ගේ බා වෙනවා. තව නොට් එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? A.B වෙනවා අය. A.B වෙනවා. නේද? ඔන්න ඕකනේ වෙන්නේ. දැන් මෙතනින් A.B output වෙනවා. නොට් එකක් දානවා මං ඉස්සරහට. මොකද්ද වෙන්නේ? A.B ගේ බා වෙනවා. තව නොට් එකක් දානවා. ආයෙ මොකද්ද වෙන්නේ? A.B වෙනවා. කන පිට ගහනවා. දැන් ඔයාට තේරෙන්න ඕනි මෙතනත් මං ඒ දේම කරා නම් හරි නේද? මෙතනත් ඒ දේම කරා නම් හරි. මොකද්ද මං කරන්න ඕනේ? නොට් එකක් ගෙනල්ලා දාන්න ඕනේ. හැබැයි මේ නොට් එක ගෙනල්ලා අපිට මෙතනට දාන්න පුළුවන්ද? බෑ. අපිට කියන්නේ සාර ద్వාර වලින් හදාගත්ත. ඒ කියන්නේ NAND ගේට් එක මගින් හදාගත්ත මොකද්ද නොට් ගේට් එකක් තමයි මෙතනට දාන්න ඕනේ. දැන් අපි නොට් එක හදාගත්තා. මේ හදාගෙන තියෙන්නේ. එහෙනම් අපි මේක මෙතනට ගෙනල්ලා දැම්මම නම් හරි නේද? ඔන්න ගෙනල්ලා දානවා. ඔන්න මං ගෙනල්ලා දැම්මා. හරි. දැන් මේක වැඩ කරන්නේ මොන ගේට් එකක් විදිහටද? මේක වැඩ කරන්නේ නොට් ගේට් එකක් විදිහට කියලා අපි මෙන්න මේකෙදි කතා කරා. සාර ద్వාර වලින් ඒ කියන්නේ NAND ගේට් එක මගින් අපි නොට් එකක් හදාගත්තා. ඒ නොට් එකම තමයි අපි මෙතනට දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් A.B කියලා අවුට්පුට් වෙනවා නම් මෙතනින් එළියට එන්නේ මොකද්ද? මේකේ අනිත් පැත්ත. A.B මේක තමයි ප්‍රතිධානය වෙන්නේ. තේරුණාද ඒක? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් අපි මෙතන නොට් ගේට් එක හදාගත්තා. දැන් අපිට ඕනි උනේ මේක අවුට්පුට් කරගන්න. දැන් මෙතනිමුත් ඒක අවුට්පුට් වෙනව නේද? ඔන්න ඕක තමයි කතන්දරේ. හරිද? ඔන්න අපි NAND එක මගින් AND එකත් හදාගත්තා. මේක තේරුණාද කියන්න බලන්න. NAND එක මගින් AND එක හදාගත්තා. ඕක තේරුණාද? ඕක තේරුණාද?
තේරුණ නැත්තම් කියන්න මං කියලා දෙන්න තව පාරක්. තේරුණාද? තේරුණ නැත්තම් මොකද්ද තේරුන්නේ නැති කියලා මට chat එකක් දාන්න මං කියලා දෙන්න. හරි ඔන්න බලාගන්න කතන්දරේ මොකක්ද කියලා. හරි ඔන්න තව පාරක් කියලා දෙන්න. හරි බලාගන්නකො. දැන් මේක හරිනේ අපි NAND ගේට් එක පාවිච්චි කරලා NOT ගේට් එක හදාගත්තා. සාර දුවාරවලදී. ඒ කියන්නේ අපි පාවිච්චි කරන්නේ මොකද්ද? මෙන්න මේක. අපි ප්‍රධානව පාවිච්චි කරන්නේ මොන ගේට් එකද? මොන ගේට් එකද අපි ප්‍රධානව පාවිච්චි කරන්නේ? අපි ප්‍රධානව පාවිච්චි කරන්නේ මෙන්න මේ NAND ගේට් එක. මෙන්න මේ ගේට් එක විතරයි. මෙන්න මේ ගේට් එක විතරක් පාවිච්චි කරලා තමයි අපිට කියන්නේ මොකක්ද හදන්න කියලා. NOT ගේට් එක හදන්න කියනවා. එතකොට AND ගේට් එක හදන්න තියෙනවා. ඊට පස්සේ OR ගේට් එක හදන්න තියෙනවා. හරි. දැන් අපි ඉස්සලාම කතා කරා මෙන්න මේ NAND ගේට් එක. දැන් මේක ඇවිල්ලා NAND ගේට් එකක්. මේක NAND ගේට් එකක්. මෙන්න මේ NAND ගේට් එක පාවිච්චි කරලා අපි දැනටමත් NOT ගේට් එක හැදුවා. මේ තියෙන්නේ NAND ගේට් එක පාවිච්චි කරලා අපි NOT ගේට් එක හැදුවා. දැන් අපි හදන්න යන්නේ NAND ගේට් එක පාවිච්චි කරලා AND ගේට් එක. NAND ගේට් එක පාවිච්චි කරලා AND ගේට් එක. හරි. දැන් NAND ගේට් එක කිව්වේ මොකද්ද? NAND ගේට් එක හැදුනේ කොහොමද? NAND ගේට් එක කියන්නේ සංයුක්ත තාරක දුවාරයන්නේ. NAND ගේට් එක හැදුනේ කොහොමද? AND ගේට් එකත් එක්ක NOT ගේට් එක එකතු වෙලා තමයි හැදුනේ මොකද්ද? NAND කියන ගේට් එක හැදුනේ. ඕක අපි ඉස්සෙල්ලා කතා කරේ. දැන් ටිකකට කලින්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ AND ගේට් එකට මොකක්ද එකතු උනේ? AND ගේට් එක එකතු වුණා NOT ගේට් එක මොකද්ද ප්‍රතිදානය උනේ? ඔන්න ඕකනේ හැදුනේ. ඔන්න NAND ගේට් එක හැදිච්ච විදිය. හරි. දැන් අපිට කියන්නේ ආයේ මොකද්ද? මෙන්න මේ අවසානයේට අපි හදපු ප්‍රතිඵලෙ NAND ගේට් එකනේ. මෙන්න මේ NAND ගේට් එක පාවිච්චි කළාම නැවත හදන්න කියනවා AND ගේට් එක. මෙන්න මෙයාව හදන්න කියනවා. NAND ගේට් එක පාවිච්චි කළාම මෙයාව හදන්න කියනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ අතරමැද්දේ තියෙන NOT ගේට් එක අයින් කරලා දැම්ම නම් ඉවරයි නේද? කෙලින්ම AND ගේට් එක හැදෙනවනේ. මේ NOT එක නිසානේ ප්‍රශ්නේ උනේ. NOT එක අයින් කරලා දැම්ම නම් හරි. දැන් අපිට ඒක එකපාරම අයින් කරන්න බෑ. මේකෙදි. ඒක එකපාරම අයින් කරන්න බෑ. මොකද NOT ගේට් එකකින් කරන්නේ? මොකද NOT ගේට් එකකින් කරන්නේ? අපි දැන් මෙතන කතා කරා. මෙහෙන් එක දුන්නොත් මෙහෙන් බිඳුව ප්‍රතිදානය කරනවා. මෙහෙන් බිඳුව දුන්නොත් මෙහෙන් එක තමයි ප්‍රතිදානය කරන්නේ. ඕක NOT ගේට් එකේ කතන්දරේ. දැන් AND ගේට් එකෙන් ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? මෙතනින් ප්‍රතිදානය වෙන්නේ A.B කියලා තමයි ප්‍රතිදානය වෙන්නේ AND ගේට් එකෙන්. ඒකට NOT ගේට් එක එකතු වුණාම මොකක්ද උනේ? ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? A.B ගේ බා. ඕකනේ. දැන් අපිට හදන්න කියන්නේ මෙයාව නේද? A.B ව නේද ගන්න කියන්නේ. එහෙනම් මම මේ AND ගේට් එක අයින් කරලා දැම්මනම් මේ NOT ගේට් එක අයින් කරලා දැම්මනම් ඉවරයි නේද? NOT ගේට් එක අයින් කරලා දාන්න බෑනේ අපිට එකපාර මකලා දාන්න බෑනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? තව NOT ගේට් එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? මෙන්න මේ NAND ගේට් එක ඉස්සරහින් තව NOT ගේට් එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ කතන්දරේ? ඔය ඒක මෙතනින් අදින්න. මෙන්න මේ NAND ගේට් එක ඉස්සරහට මෙතනින් A මෙතනින් B මෙතනින් ප්‍රතිදානය වෙන්නේ A.B ගේ බා. මෙන්න මේ NAND එකේ ප්‍රතිදානය මේක ඉස්සරහින් තව NOT එකක් දැම්මොත් කේස් එක ඉවරයි නේද? එහෙනම් මොකද්ද වෙන්නේ? A.B ගේ A.B වෙනවා. මේක නේද AND ගේට් එක කියන්නේ. ඕකනේ AND ගේට් එකේ ප්‍රතිදානය. අපෙන් ඉල්ලන්නේ ඕකනේ. AND ගේට් එකේ ප්‍රතිදානය මොකද්ද? අපි මූලික තාර්කික ద్వාරවල කතා කරා. මොකද්ද? මෙන්න මෙහෙමනේ. A B කියලා දුන්නොත් ප්‍රතිදානය වෙනවා A.B කියලා. ඕකනේ AND ගේට් එකේ ප්‍රතිදානය. ඕකනේ අපිට ගන්න කියන්නේ. ඕක මෙහෙම ගත්තා නම් එනව නේද? මෙහෙම ගත්තා නම් එනවනේ. මේක තේරුණාද කියන්න? මේක තේරුණාද? මේක තේරුණාද? හරි. ඒක තේරුණා නම් දැන් අපිට කියන්නේ NAND වලින් පමණක් AND ගේට් එක හදන්න කියන්නේ. ඒ කියන්නේ NAND ගේට් පාවිච්චි කළාම විතරයි මොකද්ද AND ගේට් එක හදන්න කියන්නේ. එතකොට අපිට මේ දාගත්ත NOT ගේට් එක මෙහෙම දාගන්න පුළුවන්ද? බෑ. මේ NOT ගේට් එක ඇවිල්ලා මූලික තාර්කික ద్వාරයක්. මේ NOT ගේට් එක මූලික තාර්කික ద్వාරයක්.
අපිට මේ මූලික තාර්කික ద్వාර පාවිච්චි කරන්න බෑ. අපිට මෙන්න මේ සාර ద్వාර වලදී කියන්නේ මෙන්න මේ ඉස්සල්ලාම NAND ගේට් වලින් හදාගත්ත ඒවා විතරයි පාවිච්චි කරන්න කියන්නේ. NAND ගේට් වලින් භාවිතා කරලා හදාගත්ත නොට් එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක නිසා මොකද්ද කරන්නේ? අපි කලින් හදාගත්ත නොට් ගේට් එක මෙතනට ගෙනල්ලා දානවා. මෙන්න මේ නොට් ගේට් එක වෙලා වෙනුවට. මෙහෙම ගෙනල්ලා මෙතනට දානවා. ඔන්න ගෙනල්ලා දැම්මා. ඒක තමයි මේ තියෙන්නේ. අර දේම තමයි නොට් එකේ වෙනස තියෙන්නේ. අපි NAND වලින් හදාගත්ත ඒවා විතරයි මේකෙදි පාවිච්චි කරන්නේ. වෙන කිසිම මූලික තාර්කික ద్వාරයක් පාවිච්චි කරන්නේ නැහැ. තේරුණාද? දැන් තේරුණාද? හරි. දැන් තේරෙනවා. ඒ කියන්නේ මේක ලොකුවටම එහෙම concept එක තේරුම් නැත්නම් මේ සංකේත මතක තියාගන්නකෝ. දැන් ඔයාලගේ මේකේ මේ concept ගැන ලොකුවට අහන්නේ නැහැ. මම මේ concept එකක් කියලා දුන්නට මේක වෙන විදිය සංකේත ටික මතක තියාගන්න. හරිද? ඒ කියන්නේ දැන් ඔයා NAND gate එකක් පාවිච්චි කරලා AND gate එකක් හදනවා නම් භාවිතා කරන්න ඕනි සංකේත මොනවාද? මෙන්න මේක. එතකොට ඔයා NAND gate එකකින් not එකක් හදනවා නම් මතක තියාගන්න ඕනි සංකේතය මොකද්ද? මෙන්න මේක not gate එක. මේක ඇවිල්ලා වැඩ කරන්නේ මොකද්ද? AND එකක් විදිහට. මේක AND එකක්. මේක not එකක්. හරිද? හරි. මේක ඉක්මනට note එකක් දාගන්න. තව එකක් තියෙනවා NAND ద్వාරයක් පාවිච්චි කරලා අපිට හදන්න තියෙනවා මොකද්ද? O gate එකක් හදන්න තියෙනවා. හරි. ඉක්මනට note එකක් දාගන්න. ඉක්මනට note එකක් දාගන්න. තේරුම් අරගෙන දාගන්න. තේරුම් අරගෙන දාගන්න පුළුවන් තරම්.
ඉක්මන් කරන්න. හරිනම් හරි කියන්න. හරි. හරි දැන් ඔන්න අපි දෙකක් ඉවරයි. අන්තිම එක. ඒ කියන්නේ NAND gate වලින් අපි not එක හැදුවා. NAND gate පාවිච්චි කරලා අපි AND එක හැදුවා. දැන් NAND gate පාවිච්චි කරලා අපි O එක හදන්න යන්නේ. NAND gate පාවිච්චි කරලා අපි O එක හදන්න යන්නේ. හරි. බලා ගන්න. තුන්වෙනි එක. NAND එක මගින් අපි හදනවා O gate එක. NAND මගින් O. හරි. බලා ගන්න. NAND එක මගින් O එක හදන්න යන්නේ. දැන් ඔයාලා දන්න NAND gate එක මොකද්ද? මෙන්න මෙහෙමනේ. මේකනේ NAND gate එක. මේ තියෙන්නේ. හරි. දැන් මේක තමයි පාවිච්චි කරලා හදන්න තියෙන gate එක. දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා. මේක මෙහෙම්මම තමයි එන්නේ. හරිද? මේක අපි කලින් කතා කරා නේද NAND gate එක වගේ not එක හදන එක. NAND gate එක මගින් හදපු not එකක් ඔන්න ඔහම දාගන්නවා. ඔක්කොම NAND gate වලින් හදාගත්ත ඒවා විතරයි පාවිච්චි කරන්නේ. හරි. ඔහම දාගත්තා. ලොකු වැඩි. කියා දෙන්න දෙයක් ඉඩ නැති මේක මකා ගන්නවා. හරි. ඔන්න NAND එක මගින් හදාගත්ත අපි not එකක් මෙතනට දාගත්තා. හරි. ඔන්න දාගත්තා. තව not එකක් දාන්න. ඇයිද කින්ද මන්ද කියලා අහන්නේ මම ඔන්න දැම්මා. මම මේක ඔක්කොම ඉවර කරලා කියලා දෙන්න අවුට්පුට් එක සමානයි කියලා. හරි. ඔන්න ගත්තා. ඊට පස්සේ NAND විතරයි පාවිච්චි කරන්න පුළුවන්. NAND gate විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මෙතනටත් මොකද්ද මේ දෙක එකතු වෙන්න? NAND එකක්ම විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ආයෙ වෙන කිසිම gate එකක් පාවිච්චි කරන්න බෑ. හැම gate එකක්ම NAND විය යුතුමයි NAND ద్వාර වලින් අපි circuit එක අඳිද්දි. හරිද? හරි. ඔන්න ඕක තමයි NAND gate එක මගින් O gate එක හදන පරිපථ සටහන. නැත්තම් සංකේතය ඕක. NAND එක මගින් O එක. හරිද? දැන් එක සංකේතයක් නෙවෙයි දැක්කා නේද? දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්නේ O gate එක කිව්ව ගමන් මොකද්ද? දැන් තියෙන්නේ ඔයාලගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම එකක් නේද? මෙහෙන් A දුන්නොත් මෙහෙන් B දුන්නොත් මෙහෙන් A+B කියලා ප්‍රතිදානය වෙන්න ඕනේ. සංකේතය මේක වෙන්න ඕනේ. ඕක තමයි ඔයාලගේ ඔළුවේ තියෙන්නේ. හැබැයි මං කියනවා NAND වලින් හදාගත්ත O එකෙත් මෙන්න මේ අවුට්පුට් එකමයි එන්නේ. A+B කියලා එන්නේ. හරිද? A+B කියලා එන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා දැන් ඔන්න මං කියලා දෙන්නම්. හරි බලාගන්න. මං කියනවා මේක හරි. මේක O gate එකට සමානයි කියලා. දැන් ඔන්න මම ඔප්පු කරලා පෙන්නනවා කොහොමද සමාන වෙන්නේ කියලා. අහගන්න. හොඳට අහගන්න. දැන් ඔන්න මම මෙතනින් A කියලා ආදානෙ දෙනවා. මෙතනින් B කියලා දෙනවා. දැන් ඔයාලා දන්නවා මේක මොකක් විදිහටද වැඩ කරන්නේ? මෙන්න මේ ගේට් දෙක වැඩ කරන්නේ මොකක්ද NAND වලදී not එකක් විදිහට. ඒක දැන් ඔයාලා දන්නවා. හරි. ඒ කියන්නේ මෙහෙන් A කියලා දුන්නොත් මෙතනින් output එන්නේ A bar. ඒක දැන් දැනටමත් දන්නවා. දැන් ආයේ මම ඒක මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මේක ඔයාලා දන්නවා. මේකයි මේකයි වැඩ කරන්නේ not එකක් විදිහට කියලා ඔයාලා දන්නවා දැන්. හරි. මෙතනින් B දුන්නොත් මෙතනින් B bar එළියට එනවා. හරි. ඒකත් හරි. දැන් මොකක්ද කරන්නේ? දැන් ඔන්න AND gate එකක් හම්බ වෙනවා. ඔන්න ඔහොම එනවා. දැන් ඔන්න මේකත් එනවා. හරිද? මෙන්න මේ ඒවත් එනවා මෙහෙම බීවත් ඔහොම එනවා. හරි. මෙතන මොකද්ද වෙන්නේ? AND gate එකක් තියෙනවා. AND gate එකේදී මොකද්ද වෙන්නේ? එන ආදාන දෙක
ಗುಣ වෙනව නේද? AND gate එකේදී මොකද වෙන්නේ? ලබා දෙන ආදාන දෙක ಗುಣ වෙනවා. ඔය අපි කලින් කතා කරපු දේවල් ලබා දෙන ආදාන දෙක ಗುಣ වෙනවා. ඒ කියන්නේ A bar dot B bar වෙනවා. ಗುಣ වුණා. ಗುಣ වුණා. AND gate එකේදී මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. දැන් ඔන්න දැන් මේ ඉන්නේ තාම AND gate එකේ ඇතුලේ. AND gate එකේ ඇතුලෙන් එළියට පනින්න යද්දි මොකද්ද මෙතන තියෙන්නේ? පොඩි ගේට්ටුවක් වගේ එකක් තියෙනවා. පොඩි වතුර වලක් වගේ තියෙනවා. මොකද්ද වෙන්නේ ඒකේ? මෙතන නොට් එකක් තියෙන්නේ. බින්දුව කියන්නේ නොට් එකක්. නොට් එකෙන් කරන්නේ මොකද්ද? මෙන්න මේ ඇතුලෙන් එන එක මොකද්ද වෙන්නේ? කන පිට ගහලා දෙනවා. කන පිට ගහලා එළියට දානවා. කන පිට ගහනවා කියන්නේ මොකද්ද? මෙතනින් A.B කියලා එළියට එනවා නම් ඒක මොකද්ද කරේ යා? බා කරා. සම්පූර්ණ බා එකක් දානවා. සම්පූර්ණ බා එකක් දැම්මා. හරිද? දැන් ඔතන ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් මට කියන්න බලන්න ඔයාට මෙතනට එනකන් උත්තරේ තේරුණාද? මම දන්නවා මෙතනට එනකන් තේරුණා. මෙතනට එනකන් තේරුණා. මෙතනට එනකන් තේරුණාද? තේරුණාද මෙතනට එනකන්? එතනට එනකන් තේරුණා. මෙතනින් එහාට තමයි තේරෙන්නේ නැත්තේ. මම දන්නවා ඒක. හරි. දැන් මෙතනට එනකන් ඔයා දන්නවා. මෙතන ඇතුලේ මොකද්ද AND gate එකේ මේ වෙන process එක ඔයා දන්නවා. එන ආදාන දෙක මොකද්ද කරන්නේ? ඌ ಗುಣ කරනවා. ලබා දෙන ආදාන දෙක ಗುಣ කරනවා. ಗುಣ කරනවා කියලා පෙන්වන්න අපි ඩොට් එකක් දානවා. A bar dot B bar. හරි. දැන් මෙතන නොට් එකක් තියෙනවා. NAND gate එක ගන්න මෙතනින් එළියට එන්නේ බා එකක් විදිහට. බා වෙනවා. දැන් ඔයා හිතයි දැන් සර් මෙතනත් බා වෙලානේ. ඒ කියන්නේ මෙතන A bar dot B bar බා වෙලානේ තියෙන්නේ. දැන් එහෙනම් මෙතනින් එළියට එද්දී ඒකේ අනිත් පැත්ත ගහන්න එපා. ඒක අනිත් පැත්ත ගහන්න එපා. ඒක අනිත් පැත්ත ගහන්නේ නැත්තේ ඇයි දන්නවද? මෙයාලා මෙහෙ ඉඳන් මෙද්දි හිතන්න මෙහෙම දෙයක්. බා නෙවෙයි එන්නේ. මෙතනින් එනවා මොකද්ද? මෙතනින් එනවා හිතන්න මේ අඹ ගෙඩියක් එනවා කියලා හිතන්න. මෙතනිමුත් එනවා අඹ ගෙඩියක්. හරි. දැන් මෙයාගේ මං කියනවා බා එකක් සෙට් වෙලා තියෙන්නේ කියලා. බා එකක් සෙට් වෙලා තියෙන. දැන් බා එකක් සෙට් වෙලා. ඔයා හිතන්න ඒ බා කියන්නේ. මෙහෙම දෙයක්. මොකක්ද වෙන්නේ? මෙතනින් එනවා අඹ කොළයක්. මෙතනින් එනවා අඹ ගෙඩිය. හරිද? දැන් මේ ඔක්කොම අඹනේ. අඹ කියන්න තමයි බා වෙන්නේ. හරිද? අඹ කියන එක දැන් හිතන්න මේ පළතුරුනේ. පළතුරු. මේවා පළතුරු. පළතුරු වල අඹ කියලා කියන්නේ බා කියලා හිතන්න. බා කියන එකෙන් තමයි අඹ කියලා අඳුන්වන්නේ. හරි. දැන් ඕක මෙන්න මෙතනින් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ಗುಣ වෙනවා. ඒ කියන්නේ මෙතනින් එන ආදාන දෙක ಗುಣ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අඹ ගෙඩියයි අඹ කොලේ එකතු වුණා වගේ නේද? මෙන්න මෙහෙම එකතු වුණා වගේ. A bar dot B bar. ඒකත් තේරුණා ඔයාලට. එකතු වුණා. දැන් මෙතන නොට් එක සෙට් වෙනවා. මේකෙන් එළියට පනිද්දි මොකද්ද වෙන්නේ? එළියට පනින්න යද්දි නොට් එක සෙට් වෙනවා. නොට් එක සෙට් වෙච්ච ගමන් මෙන්න මේ අඹ ගෙඩියයි අඹ කොලේ කවදාවත් වෙනස් වෙනවද? වෙනස් පළතුරක් එනවද? මෙතනින් එළියට එද්දි. නිකන් කොමඩු ගෙඩියක් එනවද? නෑනේ. ඒක ඒ විදිහමයි. ඒකට මොකද්ද වෙන්නේ? බා එකක් එනවා. තවත් බා එකක් එනවා. තවත් බා එකක් සෙට් වෙනවා. ඒ කියන්නේ මේකට හිතන්න තව මොකක් හරි අයිටම් එකක් ඇඩ් වෙනවා. තව මොකක් හරි එකක් ඇඩ් වෙනවා. හිතන්න දැන් මේක එළියට එනවනේ. මැෂින් එකේ මොකක් හරි. හිතන්න මේක පැක් වෙලා එළියට එන්නේ. දැන් ඔන්න පැක් වුණා. සම්පූර්ණ එකක් සෙට් වුණා. ඔන්න මල්ලකට දැම්මා. මල්ලකට දැම්මා. දැන් මෙතනට එනකන් අඹ ගෙඩියයි අඹ කොලේ එකට ආවා. ඔන්න ಗುಣ වුණා. දැන් ඔන්න එකට වුණා. ඒ කියන්නේ AND gate එකේදී ಗುಣ වීමක් කරේ. දැන් මේ not gate එකෙන් එළියට එද්දී මුන් දෙන්න වෙන් වෙනවද? මුන් දෙන්න වෙන් වෙලා වෙනස් පළතුරක් වෙනවද? නෑ. උන් දෙන්න එකටමයි ඉන්නේ. ඒකට තමයි සම්පූර්ණයෙන්ම නිකන් අර shopping bag එකකට දාලා දුන්නා වගේ වෙන්නේ. ඒකම තමයි මෙතනත් උනේ. ඒ කියන්නේ මෙතනින් එළියට එන A bar.B ප්‍රතිදානයට මොකක්ද වෙන්නේ? අර shopping එකක් දැම්මා වගේ shopping එකක් දාලා කඩේ ඉන්න මිනිස්සයා කාට හරි දෙනවා වගේ මොකක්ද උනේ? මෙන්න මේ A.B.ට සම්පූර්ණ බා එකක් වැටුණා. මෙන්න මේ not එක නිසා. මේවා කිසිම දෙයක් අයින් වුන්නේ නැහැ. මෙන්න මේක උඩින් බා එකක් වැටුණා. ඕක තේරුණාද? ඕක තේරුණාද? ඕක තේරුණාද? ඔය තේරෙන්න පුළුවන් හෙන්නම ගොන් උදාහරණයක් අරන් තේරුම් කරේ ඈ. තේරුණාද ඕක? තේරුණාද?
හරි අවුලක් නෑ කියන්නේ මම දන්නවා අවුලක් තියෙනවද හරිද මේ මං කියන්නේ මේක රෙකෝඩින් එකත් බලන්න මේක කොච්චර තේරුම් නැත්තම් මේ සංකේත විතරක් මතක තියාගන්න මේ concept එක මතක තියාගන්න ඕනේ නැහැ හරිද ඕනේ නැහැ තේරුම් නැත්තම් හරිද බලන්න තේරුම් ගන්න ඕන නිසා තමයි මං කියන්නේ එතකොට ඔයාලා අර සංකේත මතක තියාගෙන කටපාඩම් කරනවා වගේ දෙයක් කරන්න ඕනේ නැහැ concept එක තේරුම් ගත්තා නම් හරි දැන් ඔන්න අපේ ප්‍රතිදානේ හරි මම දැන් ඔය අඹගිරි ටික මකලා දාන්නම් වෙන මේ YouTube දාලා තියෙද්දි වෙන කවුරු හරි බලුවොත් එහෙම අයියෝ මේ මොනවද මේ කරන්නේ කියලා. හරි. ඒක හරි. දැන් ඔන්න මේකේ ප්‍රතිදානය ආවා. හරි. දැන් මං කියනවා දැන් ඔයාලට පේන්නේ සර් ඉතින් මේකේ ප්‍රතිදානය මෙන්න මේ ආපු ප්‍රතිදානය මේකට සමාන නෑනේ. සමාන නෑනේ. මං කියනවා සමානයි කියලා. සමාන නෑනේ. ඒවා A bar dot B bar ගේ සම්පූර්ණ බා. ඒ කියන්නේ මේ දෙකටම පොදු වෙන විදිහට සම්පූර්ණ බා එකක් ඇවිල්ලා. මෙතන එහෙම එකක් නෑ මෙතන තියෙන කෙලින්ම මොකද්ද ප්‍රතිදානේ O ගේට් එකේ A + B කියලා තියෙන්නේ හරි ඉතින් ඔයාලා කියන එක හරි දැන් මෙතන පොඩි කේස් එකක් තියෙනවා ඔයාලා මේ කිසිම දෙයක් ඒ කියන්නේ දැන් මම කියලා දෙනවා concept එක කියලා දෙනවා ඒක මගේ කොහොමද මම කියා දෙන්න බෑ ඔයා ඒක තේරුම් ගත්තා නම් හොඳයි තේරුම් ගත්තේ නැත්නම් ඔයා මේ සර්කිට් එක විතරක් මතක තියාගත්තා නම් ඇති සාර දුවාර වලින් ඔයා O ගේට් එකක් අදින්නේ කොහොමද කියලා මතක තියාගත්තා නම් ඇති සාර දුවාර වලින් O ගේට් එකක් අදින්න හරි බලාගන්න දැන් මේ ප්‍රතිදානෙ එන්න එපැයි මේක සමානයි නම් මං කිව්වා මේක ඔප්පු කරලා පෙන්නනවා කියලා මේ ප්‍රතිදානෙ එන්න ඕනේ ආයි ප්‍රතිදානෙ එන්න නම් දැන් මෙතනට ආපු එක අපි ඉස්සරහට කතා කරනවා කිව්ව නේද දැන් මේ එන බූලියානු ප්‍රකාශනය සුළු කරනවා කියන මේ බූලියානු ප්‍රකාශන සුළු කරන්න අපි පාවිච්චි කරනවා නීති දෙකක් මෙන්න මෙහෙම නීති දෙකක් පාවිච්චි කරනවා මෙන්න මෙහෙම නීති දෙකක් පාවිච්චි කරනවා මම මේ එකක් කියලා දෙන්නේ ඩී මෝගන්ස් ඩී මෝගන්ස් කියලා නීති දෙකක් පාවිච්චි කරනවා නීතියක් පාවිච්චි තියෙනවා නීති 9ක් තියෙනවා එක නීතියක් තමයි ඩී මෝගන්ස් කියන්නේ හරි මෙන්න මේ ඩී මෝගන්ස් කියනවා මෙහෙම දෙයක් මෙයා කියනවා මේවා ඉස්සරහට කතා කරනවා දැනට මෙහෙම පොඩ්ඩක් මෙතනට අදාළ විදිහට මතක තියාගන්න මෙතනට මම මේ ප්‍රතිදාන එන එක පෙන්වන්න එපා නැත්තම් මම බොරු කිව්වා වගේ එනවනේ ඒක පෙන්වන්න ඕන නිසා මම මේක ගත්තේ ඩී මෝගන්ස් කියනවා මෙහෙම දෙයක් මෙන්න මෙහෙම A.B කියලා මේකේ සම්පූර්ණ බායකක් තිබ්බොත් මෙයාව වෙනස් කරන්න පුළුවන්. දැන් අර ඔයාලා ඉගෙන ගත්තනේ ගණන් වලදී එහෙම ඉගෙන ගත්ත ඔය ප්‍රමේයයන් තියෙනව නේද? උද්‍ර ප්‍රමේයයන්, ත්‍රිකෝණමිතික ප්‍රමේයයන් ගා ප්‍රමේයයන් තියෙනව නේද? අන්න ඒ වගේ නීති ටිකක් තමයි මෙන්න මේ බූලියන් ලෝස් කියන්නේ. බූලියානු නීති, බූලියන් ඇල්ජිබ්‍රා. මේ වගේ තමයි අපි බූලියන් ප්‍රකාශන සුළු කරන්නේ. එක නීතියක් තමයි මම මේ කතා කරන්නේ. මේක ප්‍රධානම නීතියක්. ගොඩක් වටින නීතියක්. හරිද? හරි. ඔන්න බලාගන්න. මෙයා කියනවා මෙන්න මේ විදිහට A.B කියලා මේකේ සම්පූර්ණ බායකක් තිබ්බොත් මෙයාව අපිට වෙනස් කරන්න පුළුවන්ලු මේ බායක දෙපැත්තට කඩනවා ඩී මෝගන්ස් දැම්මට පස්සේ මේ නීතිය පාවිච්චි කරාට පස්සේ මෙන්න මේ සම්පූර්ණ බායක දෙපැත්තට කැඩෙනවා Aටයි Bටයි කැඩෙනවා ඒ වගේම මෙතන ඩොට් එක ප්ලස් එකක් වෙනවලු මෙතන ඩොට් එක ප්ලස් එක sorry හරි උගුරේ කේස් එක තියෙන්නේ මෙතන ඩොට් එක ප්ලස් එකක් වෙනවලු ඩී මෝගන්ස් කියන්නේ මොකද්ද මෙන්න මේ විදිහට A.B කියලා ඒකේ සම්පූර්ණ බායකක් තිබ්බොත් ඒක ඩී මෝගන්ස් දැම්මට පස්සේ බායක දෙපැත්තට කැඩෙනවා හරි ඒ වගේම මේ ඩොට් එක ප්ලස් එකක් වුණා ඒකත් හරි ඒ වගේම අනිත් පැත්තට කියනවලු මෙන්න මෙහෙම දෙයක් A+B කියලා තිබ්බත් මේකේ සම්පූර්ණ බායකක් තිබ්බත් ඒකෙත් වෙන්නේ අර විදිහම මෙන්න මේ බායක දෙපැත්තට කැඩෙනවලු ඩී මෝගන්ස් දැම්මට පස්සේ ඒ වගේම මේ ප්ලස් එක ඩොට් එකක් වෙනවලු ඩොට් එකක් තිබ්බොත් ප්ලස් වෙනවා ප්ලස් එකක් තිබ්බොත් ඩොට් වෙනවලු හරිද මේක නීතියක් ඩී මෝගන්ස් කියලා නීතියක් හරිද මේවා ගැන ඉස්සරහට ලොකුවටම කතා කරනවා ගණන් එහෙම හදලා දිනවා ඕක මෙතනට මම ආදේශ කරගන්න හරි ඔන්න ඩී මෝගන්ස් දානවා මෙතන ඩී මෝගන්ස් දානවා ඒ කියන්නේ මොකද්ද A.B ගේ සම්පූර්ණ බාණය උතන ඉන්නේ ඩී මෝගන්ස් දැම්මම මොකද්ද වෙන්නේ දැන් මෙතන ඩොට් එකක් තියෙන්නේ මේ බායක මේ තනියම තියෙන බා අමතක කරලා දාන්න සම්පූර්ණ බායක ගැන හිතන්න ඩොට් එකක් තියෙනවා මෙතන මොකද්ද කිව්වේ ඩොට් එකක් තියෙනවා නම් ඩී මෝගන්ස් දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ ඩොට් එක ප්ලස් එකක් වෙනවා ඒ කියන්නේ මොකද්ද බායක දෙපැත්තට කැඩෙනවා මේ ලොකු බායක දෙපැත්තට කැඩෙනවා ඒ කියන්නේ මේ කලින් තින් ඉඳන් තිබ්බ බානේ උට ඉතින් තියෙන හිතන්න කැප් එකක් දාගෙන ඉන්නවා කියලා හරි ඒ කැප් එකට උඩින් ඔන්න දැන් ඔන්න දෙපැත්තටම කුඩයක් අල්ලගන්නවා තව එකක් ඩොට් එක ප්ලස් එකක් වුණා B ගෙත් තිබ්බ බායකට අමතරව මේ ලොකු බායක කැඩිච්ච එක බා වුණා හරිද හරි ඒකත් හරි ඔන්න ඩී මෝගන්ස් දැම්මා දැමුත් ඔයා මට කියයි
සර් තාම මේ අවුට්පුට් එක ආවේ නෑනේ කියලා. තාම මේක ආවේ නෑ. ආවේ නෑ තමයි. තව පොඩ්ඩක් උක සුළු වෙනවා. තව චුට්ටක් උක සුළු වෙනවා. හරි. ඔන්න බලාගන්න සුළු වෙන විදිය. හරි. ඕකට තව නීතියක් තියෙනවා. තව නීතියක් තියෙනවා. ඕකට අපි කියනවා දිත්ත ප්‍රතිලෝම න්‍යාය කියලා තව න්‍යායක් තියෙනවා. මේවා කතා කරන ඉස්සරහට දිත්ත ප්‍රතිලෝම න්‍යාය නැත්නම් මේකට කියනවා ඩබල් කම්ප්ලිමන්ට් ලෝ. ඩබල් කම්ප්ලිමන්ට් ලෝ. දිත්ත ප්‍රතිලෝම න්‍යාය. හරි. දැන් මේ දිත්ත ප්‍රතිලෝම න්‍යායෙන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දිත්ත ප්‍රතිලෝමය න්‍යායෙන් කියනවා මෙන්න මේ විදිහට ඒකේ මෙන්න මේ විදිහේ බා දෙකක් තිබ්බොත් ඒ කියන්නේ දැන් ඒ කියලා විචල්යක් උඩින් මෙන්න මේ විදිහට ඒකේ බා දෙකක් තිබ්බොත් ඒ බා දෙකම අපිට කපලා දාන්න පුළුවන්ලු. කපලා දාලා මෙන්න මෙහෙම උත්තරයක් ගන්න පුළුවන්. මෙන්න බා දෙකක් තිබ්බොත් මේක කපලා දාන්න පුළුවන්. ඔය දේම මෙතනත් තියෙනව නේද? මේ A ගේ උඩින් බා දෙකක් තියෙනවා. B ගේ උඩිමුත් බා දෙකක් තියෙනවා. කපලා දාන්න පුළුවන්. එහෙනම් අවසාන උත්තරේ මොකද්ද? A + B. දැන් මේකයි සමානයි නේද? දැන් සමානයි නේද? සමානයි. මෙන්න මේ නීති දෙක ගැන ඔයාලට දැන් ලොකු අයිඩියා එකක් නැති නිසා වැඩිය හිතන්න එපා. වැඩිය හිතන්නම එපා. මෙන්න මේක නිසා තමයි මේක ආවේ. හරිද? නෝට් එකක් දාගන්න අනිවාර්යෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ මේකේ සංකේතය. මේක ගැන නිකම්ම ඔයාලට ඉස්සරහට අයිඩියා එකක් එයි. අපි ඒ කොටසට ගියාට පස්සේ. දැනට හිතන්න එපා. හරි. දැන් නෝට් එකක් දාගන්න ඉක්මනට. නෝට් එකක් දාගන්න. දැන් නෝට් එකක් දාගන්න ඉක්මනට. නෝට් එකක් දාගෙන හරිනම් හරි කියන්න ඉක්මනට. මං කරන්න. මෙන්න මේ නීතිත් එක්ක දාගන්න නෝට් එක මේවා. හරිද? මේකත් දාගන්න. මෙන්න මේ නීති දෙකත්.
ඉක්මන් කරන්න. හරිද? ඇති නේද වෙලාව? හරි. ඊළඟට දාගන්න. දැන් මොකද්ද? සාර දුවාරවල එක කොටසක්ම ඉවරයි. අපි ඔන්න නැන් ගේට් එක පාවිච්චි කරලා නොට් ගේට් එක හැදුවා. එතකොට ඇන් ගේට් එක හැදුවා. ඕ ගේට් එක හැදුවා. හරි. දැන් ඊළඟට මොකද්ද? නෝර් ගේට් එක පාවිච්චි කරලා නැවතත් ඔය ගේට් තුනම හදන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ ගේට් වල කතන්දර ටික ඔක්කොම ඉවරයි. සංකේතවල ටික ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. ආයෙ ඉතින් ඉගෙන ගන්න කිසිම සංකේතයක් නැහැ. ඔක්කොම ටික ඉවරයි. මෙතනින් ඉස්සරහට තියෙන්නේ අපිට කෙලින්ම සත්‍යතා වගුවෙන් අපි මොනවද ආධාර 3ක් 4ක් තියෙන වගේකින් ප්‍රතිදාන අරගෙන ප්‍රතිදාන බූලියානු ප්‍රකාශනය ගොඩනගලා ඒ ප්‍රකාශනය කොහොමද සුළු කරලා කේමැප් වලින් හරි බූලියානු නීති වලින් හරි සුළු කරලා කොහොමද පරිපථ සටහන අඳින්නේ කියලා ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. හරි. ඔන්න ඒක අපි කතා කරමු. දැන් අපි අර කොටසත් ඉවර කරමුකෝ. හරි. දැන් එතකොට අපි කතා ගන්න තියෙන්නේ මොකද්ද? දැන් නෝදුආරය මගින් මොනවද අපි හදන්නේ? නොට් එක එතකොට ඕ එක එතකොට අයමකක්ද ඇන්ඩ එක නොට් එක මගින් නොට් දවාරය නෝදවාරය මගින් හරි පලවෙනි මාට්‍රු කවදා ගන්න මොකක්ද නෝදවාරය මගින් නෝ එක මගින් අපි හදමු ඉස්තලාම නොට් එක නෝ එක මගින් නොට් එක දැන්වාට මේක තේරුම් ගන්න ලේසි නෝ එක මගින් නොට් එක දැන් නෝගේට්ට ගෙන්නේ කොහොමද නෝගේට්ට ගෙන්නේ මෙන්න මෙහෙම නේද මේක නේද නෝගේට් එක හරි දැන් ඔය නෝගේට් එක පාවිච්චි කරලා අපිට හදන්න කියන්නේ මොකක්ද නොට් ගේට් එක නොට් ගේට් එක කියන්නේ මූලික තාර්කික දුවාරවල මෙන්න මේ ගේට් එකේ ප්‍රතිදානය අපිට ගන්න කියන්නේ මෙහෙන් ඒ දුන්නොත් මෙහෙන් ඒ බා එන්න ඕන මෙහෙන් මේ ඒ බා දුන්නොත් මෙහෙන් ඒ එන්න ඕන හරිද මෙහෙන් බිඳුව දුන්නොත් මෙහෙන් එක මෙහෙන් එක දුන්නොත් මෙහෙන් බිඳුව ඔන්න ඔය ගේට් එක තමයි අපිට හදන්න කියන්නේ හරි අරකේ කර මේ අර දැන් අපි කලින් කතා කරපු නැන් ගේට් එක පාවිච්චි කරලා නොට් එක හදද්දි කරේ මොකද්ද මෙන්න මේ දැන් එක ආදානයනේ එක ප්‍රතිදානය එක ආදානය නම් අපි එක ආදානයක් විදිහට හදා ගන්න ඕනේ එහෙනම් මොකද්ද කරන්නේ මේ දෙකම සම්බන්ධ කරලා එක ආදානයක් සෙට් කරා හරි ඕන දැන් අපි මොකද්ද කරේ කෙලින්ම හදලා ඉවරයි නෝ ගේට් එක වගේ නොට් එක හැදුවා ඉස්සල්ලා විදියමයි වෙනස තියෙන්නේ මෙතන සංකේත විතරයි මේකේ නෝ එකකින් හදාුවේ හරිද හරි බලමුකෝ දැන් ඕක හරිද කියලා ඔන්න බලන්න ඔප්පු කරලා පෙන්නනවා මම ඔන්න දැන් මම ඔප්පු කරලා පෙන්නනවා මෙතනින් ඒ දෙනවා ඒ නෙමෙයි මං විද්‍යුත් සංඥාවක් දෙන්නකෝ ලේසියිනේ එතකොට හරි මෙහෙන් එක දෙනවා මේක මොකද්ද වෙන්නේ මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා මෙහෙටත් බෙදිලා එක යනවා මෙහෙම ඇවිල්ලා මෙහෙටත් බෙදිලා එක යනවා හරි දැන් ඔන්න ඕ ගේට් එක ඕ ගේට් එකේදී මොකද්ද වෙන්නේ ලබා දෙන ආදාන දෙක මොකද්ද කරේ ඕ ගේට් එකේදී නා ලබා දෙන ආදාන දෙක එකතු කරා එකතු කරලා තමයි ප්‍රතිදානය කරේ එහෙම නැත්නම් ලබා දෙන ආදාන දෙකෙන් එකක් හරි එක වුණොත් තමයි ප්‍රතිදානය එකක් උනේ දැන් මෙතන මොකද්ද වෙන්නේ ලබා දෙන ආදාන දෙක එකතු කරනවා ඒ කියන්නේ එකයි එකයි එකතු වුණාම කීයද දෙකයි නෙමෙයි එකයි කියලා අපි මේකෙදි කතා කරන්නේ එකයි එකයි එකතු වුණාම එකයි හරි ඒක මෙන්න මේ මෙතන ඉන්නවා දොරටු පාලක් කෙනෙක් ගේට්ටුවක් තියෙනවා මේ ගේට්ටුවෙන් එළියට එද්දි මොකද්ද වෙන්නේ මේක මොකද්ද වෙන්නේ එළියට එද්දි බිඳුව වෙනවා එක බිඳුව වෙනවා
මෙතන ඇතුළෙන් එන එක එළියට එද්දි බිඳුවයි. ඕක තමයි not gate එකේදී වෙන්නේ. එක දුන්නොත් මේ එක දුන්නොත් මෙහෙන් බිඳුව ප්‍රතිදානෙ උනේ. මෙහෙන් බිඳුව දුන්නොත් මෙහෙන් එක ප්‍රතිදානෙ වෙන්නේ. ඔන්න අපි no gate එක මගින් not එක හැදුවා. ඔන්න මම ඔප්පු කරලා පෙන්නුවා. හරි නේද? මේක තේරුණාද? මේක තේරෙන්නේ නැති ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ අරකම තමයි. තේරුණාද ඕක? මේක හරි නේද? මේක හරිද? මේක කේස් එකක් නෑනේ. මේක කේස් එකක් නෑ මම දන්නවා. හරි. තාම කේස් එකක් තියෙන එකක් පටන් ගත්තේ නෑ අපි. හරි. ඔන්න ඊළඟ එක. දැන් ඔන්න නොට් එක හැදුවා. අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේම දැන් මේකේ ලොකුවට අර විස්තර කිරීමක් කරන්න ඕනේ නෑ. පාඩුවේ කරගෙන යන්න තියෙන කලින් කතා කරපු දේවල් ටිකමයි තියෙන්නේ ඒක නිසා. හරි. දැන් ඔන්න මම හදනවා නෝදුවාරය මගින් මං හදනවා නෝයක මගින් මම හදන්නම් ඉස්සල්ලාම ඕගේට් එක ඕගේට් එක ආය කියන්නේ මොකක්ද අපි ඉස්සල්ලා කතා කරන්නේ දැන් මේ නෝ කියන්නේ මේකනේ නෝදුවාරය කියන්නේ මේක ප්‍රතිධානය මොකක්ද ඒ දුන්නොත් මේ B දුන්නොත් ප්‍රතිධානය වෙන්නේ A+B ගේ බා දැන් අපිට හදන්න කියන්නේ මොකද්ද ඕගේට් එක ඕගේට් එක මෙන්න මේක ඒ B දුන්නම ප්‍රතිධානය වෙන්න A+B සොරි A+B ප්‍රතිධානය කරන්න මෙන්න මේ ගේට් එක තමයි හදන්න කියන්නේ මෙන්න මේක තමයි හදන්න කියන්නේ මේක ඇවිල්ලා O ගේට් එක සොරි නෝ ගේට් එක මේක O ගේට් එක මෙන්න මේක තමයි හදන්න කියන්නේ දැන් ඕක හදන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ නෝදුවාර මගින් විතරයි හදන්න පුළුවන් මුලින්ම ඔන්න දාගෙන ඉමුකෝ ඕකටත් කියලා නෝදුවාරේ හරි ඔන්න නෝදුවාරය ගත්තා මෙහෙම A දෙනවා මෙහෙම B දෙනවා ප්‍රතිධානය වෙන්නේ මෙතනින් A+B ගේ මොකද්ද නොට් එක නිසා සම්පූර්ණ බා ඕකනේ ප්‍රතිධානය දැන් අපිට මේකද ගන්නෙ මෙන්න මේක පාවිච්චි කළා අපි මේක හදන්න ඕනේ දැන් ඉස්සෙල්ලා කතා කරපු දෙයමයි ඔතනක් තියෙන්නේ මං කියන්නේ මේකෙදි කරන්න තියෙන්නේ දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ මෙතන ඒ බා හැදුනේ නෝගේ මේ නෝගේට් එකේදී මෙතන ප්‍රතිධානය ඒ කියන්නේ දැන් මේක මං මෙතන නොට් එකක් මේ නොට් එකක් සෙට් වෙලානේ තියෙන්නේ දැන් හරිනම් මේක මෙහෙමනේ තියෙන්නේ මෙහෙමනේ තියෙන්නේ මෙහෙම තිබ්බම A+B ගේ සම්පූර්ණ බා ඕකනේ තියෙන්නේ ඕකනේ මෙතන තියෙන්නේ දැන් මෙන්න මේ නොට් එක මෙන්න මේ නොට් එක අයින් කරලා දැම්මනම් ඉවරයි නේද මෙන්න මේ නොට් එක අයින් කරලා දැම්මනම් ඉවරයි එහෙනම් මොකද්ද වෙන්නේ මෙන්න මේ බා එකක් නැති වෙනවා නොට් එක අයින් කරලා දැම්මනම් මෙතන බා එකක් නැති වෙනවා දැන් අපිට එහෙම නොට් එකක් අයින් කරන්න බෑනේ නොට් එකක් අයින් කරනවා නම් තව නොට් එකක් දාන්න ඕන ඒ කියන්නේ මොකද්ද අපිට මේක මෙහෙම ගලවලා අයින් කරන්න බෑ අපිට මේ බා එක අයින් කරන්න ඕන නම් මෙතනින් තව නොට් එකක් දැම්මනම් හරි කතන්දරේ කේස් එක ඉවරයි එහෙනම් ප්‍රතිධානය වෙන්නේ මොකද්ද A+B කියලා ඒ කියන්නේ මේක නේද O ගේට් එකේ අවුට්පුට් එක එහෙම කරා නම් හරි තව නොට් එකක් දැම්මනම් හරි මෙතනට තව නොට් එකක් දැම්මනම් හරි හැබැයි අපිට මෙන්න මේ නොට් එක දාන්න පුළුවන්ද සාර දුවාර වලදී බෑ දාන්න දාන්න පුළුවන් මොකද්ද නොට් එක මොකද්ද දාන්නේ මෙන්න මේ නෝදුවාර වලින් හදාගත්ත නොට් එක විතරයි මේ නොට් එක ගෙනල්ලා මෙතනට දැම්මනම් කේස් එකක් නෑ නේද ඉවරයි ඔන්න මන් දානවා ඔන්න මං ගෙනල්ලා දැම්මා හරි දැන් මොකද්ද ප්‍රතිධානය ප්‍රතිධානය මොකද්ද A+B මොකද මූ වැඩ කරන්නේ නොට් එකක් විදිහට නොට් එකක් විදිහට වැඩ කරන්නේ ඕක අපි ඉස්සලත් කතා කරා හරිද මහලොකු දෙයක් නෙමෙයි දැන් මේක තමයි ප්‍රතිධානය හරි නේද මේකයි සමාන ඒ කියන්නේ මේකේ කතන්දරේම තමයි මෙන්න මේකේ ඇතුලේ තියෙන්නේ නේද තේරුණාද ඕක තේරුණාද ඕක තේරෙන්නේ නැති ඕක අපි ඉස්සෙල්ලත් අර ලොකුවටම කතා කරානේ හරි ඉක්මනට නෝට් එකක් දාගන්න මේකත් ඉක්මනට නෝට් එකක් දාගන්න දැන් මේ දෙක කතා කරන්න ලේසි දැන් ඊළඟට තියෙන එක පොඩ්ඩක් පටලවිලි සහගතයි අර විදිහම තමයි ඒකත් මං අර විදිහටම කියලා දෙන්න ඉක්මනට නෝට් එකක් දාගන්න
ඉක්මනට දාගන්න. හරි. දැන් ඔන්න නෝ ගේට් එක මගින් නොට් එක හැදුවා, නෝ එක මගින් ඕ එක හැදුවා. තව එක ගේට් එකයි හදන්න තියෙන්නේ. මොකද්ද? සාරු ద్వාරවලදී. නෝ ద్వාරය පාවිච්චි කරලා ඇන්ඩ් එක විතරයි හදන්න තියෙන්නේ. හරි. ඔන්න අපි ඒක හදමු. නෝ එක පාවිච්චි කරලා නෝ එක මගින් අපි හදනවා ඇන්ඩ් ගේට් එක. හරි. නෝ එක මගින් අපි ඇන්ඩ් ගේට් එක හදනවා. කොහොමද හදන්නේ? බලමු. ඔන්න බලා ගන්න හදන විදිහ. දැන් නෝ ගේට් එක කියන්නේ මොකද්ද? දැන් දන්නවා. නෝ ගේට් එක කියන්නේ මෙන්න මේ ගේට් එක. ඔන්න ඔය ගේට් එක පාවිච්චි කරලා තමයි අපිට ඇන්ඩ් ගේට් එක හදන්න කියන්නේ. හරි. අර විදිහමයි මුලින්ම කරන්න තියෙන්නේ. නෝ ගේට් එක වගේ ඇන්ඩ් ගේට් එක හදද්දී අර ඉස්සෙල්ලාම අපි නෝ ගේට් එක වගේ නොට් එක හදාගත්ත නේද? නෝ ගේට් එක වගේ හදාගත්ත නොට් එකේ සංකේතය දාගන්නවා. දැන් ඔයාලට තේරෙන්න ඕනි මේක නිකන් රටාවක් වගේ නේද තියෙන්නේ. කලින් අපි මොකද්ද? නැන්ඩ් එක පාවිච්චි කරලා ඔය එක හදද්දිත් මෙන්න මේ වගේ දෙයක්මයි කරේ. ඒ දේම තමයි මෙතන කරන්නේ. නැන්ඩ් එක පාවිච්චි කරලා ඔය එක හදද්දි කරපු විදිහම තමයි ඔය එක පාවිච්චි කරලා ඇන්ඩ් එක හදද්දිත් කරන්නේ. හරි. දැන් මොකද්ද කරන්නේ? මේ දෙක එකතු කරන්න ඕනේ. මේ දෙක එකතු කරනවා නම් මොකද්ද? අපිට නෝ ගේට් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි නෝ ගේට් එක මගින් ඇන්ඩ් එක හදපු සංකේතය. හරි. දැන් ඔන්න මම ඔප්පු කරලා පෙන්නන්න. ඔන්න ඔප්පු කිරීම. බලන්න. මෙතනින් A දෙනවා. මෙතනින් B දෙනවා. දැන් දන්න ඔයාලා මේක මොකක් විදියටද? මේක නොට් එකක් විදියට වැඩ කරන්නේ. මේක නොට් එකක් විදියට. A මෙතනින් යනවා නම් මෙතනින් A බා. මෙතනින් B එනවා නම් මෙතනින් B බා. හරි. ඒකත් අවුලක් නැහැ. දැන් මෙතන මොකද්ද වෙන්නේ? ප්‍රොසෙස් එක O ගේට් එකක් සෙට් වෙන්නේ. ඒ කියන්නේ A බා B බා O ගේට් එකේදී. මෙතනින් එළියට එන්නේ මේකට සම්පූර්ණ බා එකක් සෙට් වෙනවා. දැන් ඔයාලා දන්නවා කතන්දර ඉස්සෙල්ලා කිව්වෙම A + B මේකේ තනි බා එකක් තියෙනවා. මේ නොට් එක නිසා තව සම්පූර්ණ බා එකක් එනවා. හරි. දැන් මම කියනවා මෙන්න මේ O ගේට් එකේ මෙන්න මේ O ගේට් එකේ අවුට්පුට් එක A B මේකනේ අපිට එන්න ඕනේ. සෝරි. AND ගේට් එකනේ හදන්න තියෙන්නේ. AND ගේට් එකේ අවුට්පුට් එක මොකද්ද? මෙන්න මේකනේ A B කියලා දුන්නොත් A.B මෙන්න මේක තමයි අපි මේකෙන් ගන්න යන්නේ මේ සර්කිට් එකෙන් ගන්න යන්නේ මේ අවුට්පුට් එක මම කියනවා මෙතනින් ඇවිල්ලා තියෙනවා කියන්නේ කොහොමද මෙතන සුළු කිරීමක් තියෙනවා දැන් අපි ඉස්සෙල්ලා පාවිච්චි කරා නේද නීති දෙක ඩී මෝගන්ස් ද්විත්ව ප්‍රතිලෝම ඔය දෙක දැන් මෙතනට දාන්න තියෙන්නේ මේක දැන් මෙතනට දානවා මම දානවා ඉස්සෙල්ලාම ඩී මෝගන් දාන්න කොහොමද වෙන්නේ A බා plus B බාගේ සම්පූර්ණ බානේ තියෙන ඔකට මම D බෝගස් දානවා ඉස්සලාම ලොකු බා එක කැඩෙනවා දෙපැත්තට එහෙම කැඩෙනවා ලොකු බා එක දෙපැත්තට කැඩෙනවා මේ ප්ලස් එකක් තිබ්බොත් ඩොට් එකක් වුණා හරි ඒකත් හරි ඒ වගේම තව නීතියක් මම කිව්ව මොකද්ද ද්විත්ව ප්‍රතිලෝමයෙන් මොකද්ද කරේ මෙන්න මේ සම්පූර්ණ බා ඒ කියන්නේ
එක විචල්යක් උඩින් බා දෙකක් තියෙනවා නම් අපිට ඒ බා දෙක කපලා දාන්න පුළුවන් කියලා කිව්වා නේද? ඔන්න කපලා දැම්මා. කපලා දැම්ම මොකක්ද උත්තරේ? a.b. ඔන්න උත්තරේ මෙතනින් ආවේ මෙන්න මේක. ආයි කියන්නේ ඒකයි මේකයි සමානයි නේද? ඉස්සල්ලා කතා කරපු දේම තමයි මෙතන AND gate එකේ කතන්දරේ. ඉස්සල්ලා අපි OR gate එකේ කතන්දරේ. මෙතන AND gate එකේ කතන්දරේ. මේක තේරුණාද? දැන් නම් තේරෙන්නේ නැති ඉස්සල්ලාට වැඩිය. තේරුණාද? තේරුණ නැත්තම් කියන්න මම තව පාරක් කියලා දෙන්නම්. දැන් තේරෙන්නේ නැති මොකද අපි ඉස්සල්ලා කරේ NAND එක මගින් NAND එක මගින් අපි මොකද්ද කරේ? OR එක හැදුවා. දැන් මේකේ මොකද්ද? NOR එක මගින් AND එක හැදුවේ. NOR එක මගින් AND එක හැදුවේ. හරිද? හරි. ඕකත් දාගන්න නෝට් එකක්. ඔන්න අපේ සාරදුවාරය. ඒ කියන්නේ අපිට කතා කරන්න තියෙන ওই සංකේතත් එක්ක තියෙන හැම ගනුදෙනුවක්ම ඉවරයි. පරිපත සටහන අඳින්න තියෙන සංකේතත් එක්ක හැම ගනුදෙනුවක්ම ඉවරයි. දැන් මෙතනින් ඉස්සරහට තමයි ඇඩ්වාන්ස් දේවල් ටික පටන් ගන්නෙ. මේ වර මේ පොඩි ළමයිටත් තියෙනවා. මේව වෙන පොන්ඩිසෝරි දේවල්. හරිද? මේවා පොඩි ළමයිටත් තියෙනවා. ඉගෙන ගන්න ඕ ලෙවල් වල එවුන්ටත් තියෙනවා. හැබැයි මේ සාරදුවාර ගැන නම් ඕ ලෙවල් වල තියෙනවද කොහෙද? මතක නැහැ. තිබ්බද කොහෙද? ඕ ලෙවල් වලත් තියෙනවා. දැන් පොඩි කාලේ පොඩි උන්ටත් තියෙනවා. 6 වසරේ ඉඳන් තියෙනවා මේ ලොජික් ගේට් එක. හරිද? මේවා අමාරු දේවල් නෙවෙයි. හරියට තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ඕක ලියන ගමන් අහගන්න. දැන් එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ බූලියානු ප්‍රකාශන ගොඩනගන විදිය ගැන. බූලියානු ප්‍රකාශනය ගොඩනැගීම හා සුළු කිරීම. බූලියානු ප්‍රකාශන ගොඩනගන්නේ කොහොමද? ඒකට පරිපත් සටහන අඳින්නේ කොහොමද? ඔය දේවල් ටික ගැන තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. කියන්නේ සත්‍යතාවගුවක් ගහගෙන ආදාන 3ක් තියෙන, ආදාන 4ක් තියෙන. ඔන්න ඔය විදිය සත්‍යතාවගුවක් ගහගෙන ඒකේ ප්‍රතිදානයක් අරගෙන ඒ ප්‍රතිදානයට අපි කොහොමද බූලියානු ප්‍රකාශනයක් ගොඩනගන්නේ? ඒ බූලියානු ප්‍රකාශනය ආශ්‍රයෙන් කොහොමද පරිපත් සටහනක් අඳින්නේ? ඔන්න ඔය දේවල් ටික අපි ඉස්සරහට කතා කරනවා. ඉගැන ඊළඟට ඒටික් කතා කරාට පස්සේ පාඩමෙන් සාමාන්‍යෙන් භාගයක් විතර ඉවරයි. භාගයක් විතර ඉවරයි. ඔය සුළු කිරීමට ඇති වෙච්ච ගමන් 4න් 3ක් විතර ඉවරයි පාඩම. 4න් 3ක් විතර ඉවරයි. එතකොට මේ පාඩම ඉවරනවත් එක්කම ඔයාලට A-level ICT papers වල ප්‍රශ්න කරන්න පටන් ගන්න පුළුවන්. දැම්ම නම් අමාරුයි. බොරු කියන්න ඕනේ නැහැ. දැම්ම නම් ටිකක් අමාරුයි. තව මේකේ මම කියන්නම්. එතකොට ඔයාලට කරගන්න පුළුවන් ප්‍රශ්න එහෙම ප්‍රශ්න අනිවාර්යෙන් කරන්න ඕනි. මේ කරලා පුළුවන් නම් මට දාන්න PDF කරලා දාන්න. මේ PDF කරලා දාලා තියන්න මං බල්ලා කියන්නම් අමාරු තැන් මොනවාද වෙන අර ඔයාලගේ වෙන්න ඕනි වෙනස්කම් මොනවාද හදාගන්න ඕනි දේවල් කියලා මං බල්ලා කියන්න. හරි තාම අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගත්තේ නැහැ. ප්‍රශ්න දෙකක් තුනක් කරනවා. එතකොට ඔයාලට නිකම්ම මේ ප්‍රශ්න කරන තත්ත්වයට එන්න පුළුවන්. ප්‍රශ්න දෙකක් තුනක් කරාම ඔයාලට වෙන දේ ඒ කියන්නේ යන්න ඕනි රටාව තේරෙනවනේ. ඒ රටාවට මේ ලොජික් ගේට් ප්‍රශ්නය අල්ලගෙන යනවා. අනිවාර්යෙන් මේක කරන්න ඕනි ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ රචනා පේපරේ. මෙච්චර කාලෙකට ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්නේ ඉස්සල්ලාම එන ප්‍රශ්නේ තමයි ලොජික් ගේට් ප්‍රශ්නේ. දැන් මේක අතෑරලා ඔයාලට ප්‍රශ්නයක් කරන්න හිතා ගන්න බැහැ. එහෙනම් දැන් අර ගොඩක් කට්ටිය ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න කරන්නේ නැහැ නේ. ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නවත් අල්ල ගන්න වෙනවා. හරිද? දැන් අපි ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එකක් පටන් ගන්නවා. මේ මට පුළුවන් ටයිම් ටික ඔයාලට පුළුවන් ටයිම් ටික මට දාලා තියන්න. මම ඒ එක ටයිම් එකක ඔයාලට ක්ලාස් එකක් අමතරව දාන්න ඕනි. අමතර ක්ලාස් එකක් දාන්න ඕනි. අපි අවුරුද්දට ලිමාරු දුන්නේ ඒවට හරියන්න. ක්ලාස් එකක් දාලා ඒකත් කරමු. මේ හරිද මේක? හරිද මේක? නෝට් එක දාගන්න ඉක්මනට. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ බූලියන් ප්‍රකාශන සුළු කරන්න කියන කොටස. දැන් මේ කොටස් ටික ඔක්කොම ඉවරයි. ඉස්සරහට තියෙන මේ කොටස් ටික.
ගැන බූලියන් ප්‍රකාශන ගොඩනගන ආකාර බූලියන් ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා SOP පොස් කියලා සම් of product එතකොට product of sum විදියට ඒ දෙක කතා කරලා අපිට තියෙන ගණන් හැදිල්ලක් ගණන් හදන්න පටන් ගන්න ඕන ඕ මේ රෑ ටයිම් එකක් දාගත්තා නම් ලේසි ඒ කියන්නේ අපිට පොඩ්ඩක් කර නිදහසේ කරන්න පුළුවන් ඒ කියන්නේ 7න් 8න් පස්සේ වගේ දාගත්තා නම් හොඳයි අර නෙට්වර්ක් ට්‍රැෆික් එක්ක දැන් 7 8 කියන්නේ නෙට්වර්ක් ට්‍රැෆික් වැඩිම ටයිම්නේ ඔව් එහෙම ටයිම් එකක් දාගමු දැන් ඉස්කෝලේ වාර විභාගයමත් පටන් ගන්නවානේ ඒක නිසා හරි එහෙනම් මේක හරියද නේද නෝට් එක දාගන්න ඇති නේද අද එහෙනම් ඔච්චරයි රෙකෝඩින් එක මං අප්ලෝඩ් කරන්න මට රෙකෝඩින් එක ඕනි කියලා දාලා තිබ්බ ළමයි ටික රෙකෝඩින් එක දාන්න රෙකෝඩින් එක දාලා ඔයාට ලින්ක් එක දාන්න අමාරුණු කොටස බලන්න තව පාරක් හරිද ලොකු දෙයක් නෙමෙයි ඔය අමාරුණු කොටස් කන්සෙප්ට් එක තේරෙන්නේ නැත්නම් සංකේත විතරක් හරි මතක තියාගෙන දැන් ඔය සංකේතෙන් තමයි ඕනි වෙන්නේ අපිට පරිපස ගන්න අදිත් දැන් ඔය ගොඩක් කේස් එක යන්නේ නැති සාරදුවාර හරිද සෑහෙන වෙලාවක් ගියා ඒක උගන්වන්න කවන්නේ හරියට තේරුම් ගන්න බෑ කන්සෙප්ට් එක දැන් මේවා ආය පාරක් උගන්වන්නේ නැහැ මේ විදිහට දැන් රිවිෂන් එකේදී මෙහෙම කතා කරන්නේ සාමාන්‍යයෙන් දවසෙන් දවස් දෙක තුනෙන් වගේ පාඩම ඉවර කරන්න තමයි බලාගෙන ඉන්නේ එතකොට ආයේ මෙච්චර ලොකුට කතා කරන්නේ කන්සෙප්ට් තියරි කන්සෙප්ට් ගැන ලොකුට කතා කරන්නේ ප්‍රශ්නත් එක්ක තමයි යන්නේ එතකොට මේවා අහුවෙන්නේ නැති වෙන අවස්ථා තියෙනවා පරිපස් සටහන අදිද්දි විතරක් මේවා අහුවෙනවා එතකොට ලොකුට මේවා කතා කරන්නේ දවස් දෙකෙන් තුනෙන් පාඩමක් ඉක්මනට කරලා ඉවර කරනවා මේ වගේ ඒවා දැන් ලොකු පාඩම් තියෙනවා Python එතකොට දැන් Python එකත් මම පටන් ගන්නවා මට දවසක් හදා ගන්න ඕනි හරිද Python එකත් පටන් ගන්නවා අපි හිමීට කරගෙන යන් නැත්නම් Python එකපාර අල්ල ගන්න බෑ හිමීට කරගෙන යන් ඒකටත් මම දවසක් කියන්න Python එකත් අපි පටන් ගමු shape එකේ කරගෙන යන්න හරි හරි එහෙනම් හා හරි මට මේ ඒ තියෙන මොනාද ප්‍රශ්න ටික කියලා මේ WhatsApp message එකක් දාන්න හරිද ඒ ටික දාන්න WhatsApp message එකක් හරි මේ free time එක call එකක් හරි ගන්න මම ආන්සර් කරන්න පුළුවන් වුණොත් ආන්සර් කරලා ඒ ප්‍රශ්න ටිකට මොකද්ද කේස් එක කියලා කියන්න හරිද හරි එතකොට අදට එහෙනම් අපි ඔච්චර කතා කරන්න දැන් ආය කතා ගන්න ටයිම් එකක් නෑ දැන් කතා කරලා තියෙන ආය ලොකු කොටස් ටිකක් තියෙන ඒකට සාමාන්‍යයෙන් දවසක් වගේ යන එක කොටසක් ඉවර කරන්න එහෙම අපි කතා කරමු එතකොට දැන් අමතර දවසක් අනිවාර්යෙන් හෙට හෝ අනිද්දා දිනේ වැටෙන්න තියෙන දැන් ඔයාලට ඉරිදගෙන් පස්සේ පුළුවන් නම් අපි බොහෝ දුරට සන්දා වගේ දාගමු මං කියන්නම් ටයිම් එක ඔයාලට පුළුවන් ටයිම් ටික මට මැසේජ් එකක් දාලා තියන්න මම ඒ ටයිම් වලට ක්ලාස් එක දාන්න හරිද හරි එහෙනම් එන අදට අපි එච්චරයි සුබ දවසක්